අද වප් පුර පසළොස්වක පොහොය දවසේදී කොළඹ කිරුළපන පොල්හෙන්ගොඩ පාර ශ්‍රී ඇලන් මැතිනි ආරාම විහාරස්ථානයේ හිඳ අප සූදානම් අමාධාර දහම් සභාව ආරම්භ කරන්නට ජනතාව සෞඛ්‍ය සම්පන්න කරවීමත් ජනතාව සදාචාර සම්පන්න කරවීමත් මාධ්‍යයේ පරම ප්‍රමුඛ අරමුණක් බවට පත්වනවා. අද අමාධාර වැඩසටහන උදෑසන පටන් ක්‍රියාත්මක වන්නේ මේ අරමුණු දෙකම පෙරදරි කරගෙන. ඒ නිසා අද ශ්‍රී ඇලන් මැතිනි ආරාම විහාරස්ථානයේ පුරාවට වප් පොහොය දවස වූාට උවැසියන්ගේ සහභාගීත්වයකින් තොරවයි අද අප අමාධාර වැඩසටහන සිද්ධ කරන්නේ අපේ රටේ පවතින සියල් නිරෝධායන නීති රීති රෙගුලාසි වලට අනුකූලව. ඒ සෞඛ්‍ය සම්පන්න භාවයේ සාක්ෂාත් කරලීම පිණිස ඒ වගේම තමයි සදාචාර සම්පන්න භාවයේ සාක්ෂාත් කරලීම පිණිස ජනතාව සද්ධර්මයෙන් සපෝෂණය කිරීම මාධ්‍ය වගකීමක් නිසාම අදත් මේ සියල් උවදුරු මැද උදාවුණු පොහොය දවසත් ඒ බාධක දුරු කර ගනිමින් ඔබ වෙත මේ සදහම් පණිවිඩගෙන එන්නට අප මගහසර සලසා තිබෙනවා. එසේනම් අප පිළිගනිමු අද අමාධාර දහම් සභාවට අපේ ඇරයුම පිළිගනිමින් වැඩම කරලා අපේ හාමුදුරන් වහන්සේ මාතර බඹරැන්ද කුරුමුරේ පූර්වාරාම රාජමහා විහාරයේ කළුතර පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ ඇතුළු විහාරගණයේ විහාරාධිපති මහවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක සහ විධායක කාරක සභික එදසින්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පිරිවෙන් උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පහළ රාහුල අපේ හාමුදුරන් වහන්සේ අප බොහෝම ගෞරවයෙන් අද අපේ හාමුදුරනේ පිළිගන්නවා. එලෙසින්මයි අමාධාර දහම් සභාව මීට පොහොය මාස 6කට පමණ පෙර ආතුවත් මේ විහෙරේදීම අප මේ උවදුර අපේ රටේ මහා වසංගතයසේ පැතර යන්නට පටන්ගත් අවස්ථාවේදී සියලු නිරෝධායන රීතීන් නීතින් වලට අනුකූලව සිද්ධ කළා. ඒ අවස්ථාවේදී දහම් සභාවට පැමිණි ඒ ආරාධිත යාම අදත් අපට ගෙන්වා ගැනීමට හැකියවීම අප ලද භාග්‍යයක්. ඒ තමයි මේ වන විට මේ සෞඛ්‍ය සම්පන්න භාවයේ ජනතාවට හුරු කරලීමේ කාර්යභාරයේදී ඒ පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශ සිද්ධ කරමින් ජනතාවට වගකීම හුරු කරවන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නියෝජ්‍ය පොලිස්පතිතුමා මුළු රටම ආදරය කරන අජිත් රෝහණ මැතිතුමා අපි ඔබතුමාවත් ආයුබෝවන් කියලා අද අමාධාර දහම් සභාවට පිළිගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක මෙහෙරත් මහත්මයාට අද මේ රටේ පවතින තත්ත්වයේ අනුව මේ ස්ථානයට පැමිණීමට හැකියාවක් නැහැ. ඒක තමයි බස්නාහිර පළාතටම ඇන්ද්‍ර නීතිය පැනවූ වකවානුවක්. අනෙක් අතට එතුමා මධ්‍යම පළාතේ සිට පැමිණිය යුතුයි. සංචරණ සීමාවන් සිද්ධ කරන්නේ ඇයි ඔබතුමාලා නිරන්තරයෙන්ම කරන ප්‍රකාශය ඔන්න රටටම පෙනෙන්නට එතුමා අනුමත කොට තිබෙනවා. ඒ නිසාම අද වැඩසටහනට සහභාගී නොවී සිටීමට එතුමා ඉල්ලීමක් කළා. එය වගකීම් සහගත ඉල්ලීමක් විදිහටයි අපත් විශ්වාස කරන්නේ. එහෙමනම් අපේ හාමුදුරනේ අපි අපේ කතා බහට පිවිසෙමු. මේ වෙනකොට නිවසේ සිටින අද අමාධාර දහම් සභාව ශ්‍රවණය කරන බොහෝ අයට අතිශයින්ම වටිනා කාරණාවක් අපි කතා කරන්නේ. ඒ තමයි අත්හැරීමට පුරුදු වන්න. ඇයි මේ කාලවකවානුව මේ සඳහා යෝග්‍යම කාලවකවානුවක් බවට පත්වන්නේ කියන වගත් අපේ හාමුදුරන් වහන්සේගේ පූර්විකාවේදීම අපට දැනගන්නට හඳුනා ගන්න ලැබේවි. ඒ වගේම ජාතිය හමුවේ ප්‍රකාශ කළ යුතුයි අපේ හාමුදුරන් වහන්සේගේ ඊයේ දවසේ තමයි ජන්මදිනයේදී තිබුණේ. ඔබ වහන්සේ වැනි පඬිරුවණක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අප රටට දායාද වූ දිනය ඊයේ දිනේ නිසාම අප ඒ කාරණාව ගිහියන් වශයෙන් බොහොම සතුටින් ප්‍රකාශයට පත් කරනවා. තව চিරාත් කාලයක් ඔබ වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට අපට අවකාශ ලැබේවා වරම් ලැබේවා කියලා අපි මේ ගිහියන් සැවම එක්ව ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරන්නට අපේ ආන්දරණීය අවසරයි. ඒ කාරණාවත් සඳහන් කරමින්මයි ඔබ වහන්සේ වෙත පිවිසෙන්නේ. අපි කිරුළපන ඇලන් මැතිනි ආරාමාධීශ්වර ශ්‍රීමත් අපේ නායක මහා ස්වාමීන් වහන්සේ ඒ වගේම මෙහි භාරකාරත්ව අනුශාසකත්ව දරන පූජනීය අපේ සෝභිතාභිධාන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
වගේම වත්මනෙහි අපේ ඇලන් මෙතනියාරාම විහාරස්ථානයේහි දියුණුවේ අභිවෘද්ධියෙහි නායකත්වය සංවිධායකත්වය දරන ජාතික සහ ජාත්‍යන්තර ගතව කීර්තිය ඇති අපේ ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත අපේ කල්යාණ මිත්‍ර ප්‍රිය සහෝදර උඩුවේ ධම්මාලෝක ගරු කටයුතු අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසර පතනවා. එවැගේම අද අපේ විද්වත් සභාව මේ අමාදහර දහම් මණ්ඩපය සෝභමාන කරමින් ඉතා දිගු කලක් අපිට සහභාගීත්වය ලබා දෙන ඉදිරියටත් අපේ අත්තනායක හේරත් මේ පවතින තත්ත්වයේ යටතේ සහභාගී නොවුනත් එතුමාගේ සහභාගීත්වය නොමැති වීම මත එතුමාගේ ආශිර්වාදය ඇතිව අපේ රටට තවත් ධර්ම සංනිවේදකයෙක් බිහි වුණා මේ වෙහෙරේදීම අපේ හරේන්ද්‍ර මැතිතුන් සඳහන් කළ විදිහට මීට මාස 5-6කටත් පෙර. ඒ අපි ඊටාම මගිතනේ මොහොතේ 15ක පොහොය දවසේ රටේම කතා බහට ලක් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර පමණක් නොවේ මේ සමාජ සෝදකත්වයේ පිණිස නීතිය වගේම ධර්මයත් අපට භාවිතය කරමින් සමාජයට ශක්තියක් දෙන්න අපේ ජේෂ්ඨ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට අපේ අජිත් රෝහණ මැතිතුන්ට ශක්තිය තියෙනවා කියලා. ඉතින් අපේ අමාදහරින් ස්වර්ණවාහිනී ආයතනයෙන් ඊටාම සතුටට පත් වෙනවා. අපේ සහෝදර මැතිතුන් මේ ජන ප්‍රසාදයට පත්ව අදත් මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව ඒ වගේම හරේන්ද්‍ර මැතිතුමනි මේ වකවානුව ශ්‍රීමත් මහා සංඝරත්නයට ඒ වගේම බෞද්ධ මහා ජනතාවට අපේ භික්ෂුණීන් වහන්සේලාට සුවිශේෂයි මේ වස් සමය. ඒ වස් සමයත් අවසාන කොට අපි කටින මාසය ආරම්භ කරනවා මේ උතුම් පුරපළොස් පසළොස්වක් පොහොය දවසින් අනතුරුව. අපේ වෙහෙරේ මේ ශ්‍රී ඇලන් මෙතනියාරාම පුරාණ විහාරස්ථානය අපේ කොළඹ නගරයේ තිබෙන අපේ හරින්ද මැතිතුමන් සඳහන් කරන ආකාරයට මධ්‍යගත කඳු මුදුනක පිහිටි රම්‍ය භූමියක්. මෙවර අපේ කටින මහ පිංකමේ ආරාධනාව සිද්ධ කරමින් සුවිශේෂී දායකත්වය දරමින් මේ විහාරස්ථානයට තිබෙන ලොකු අඩුපාඩු පියවමින් කටයුතු කරන්නේ මහෝපාසිකාවියන් වෙලා අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමන් සහ මැතිණිය ඇතුළු පවුලේ පින්වතුන්. එයත් විශේෂ කොට සඳහන් කරන්නට ඕනේ තාමත්ම සදහැවත්ව අප දකිනවා අත්හැරීමේ ගුණය කියන එක උපරිමයෙන්ම ප්‍රායෝගික කරමින් අපේ ජාතික සහ ජාත්‍යන්තරගත චරිත කොයි තරම් මේ සසුනට ලැබිව පරිත්‍යාගශීලීව දකුණතින් දෙන දේ වමතට නොදෙනෙන්නට කරමින් ක්‍රියාත්මක වෙන අයුර. ඒක තමයි අත්හැරීම පිළිබඳව තියෙන ප්‍රබලම සාධකයක්. හරින්ද මැතිතුමනි, දකුණතින් දෙන දේ වමතටද නොදෙනෙන. ඒ තුළ මහා දර්ශනයක් ඉදිරිපත් කරනවා. බෞද්ධ දර්ශනයෙහි අත්හැරීම කියන කාරණාව විශාල දර්ශන මතවාද නිර්මාණය කිරීමට හේතු වෙච්ච තාම ප්‍රබල සාධකයක්. එහිදී අපි හීනයාන මහායාන කියලා
බෙහෙදයට පත්වෙන්නත් මෙය සාධකයක්. දැන් විශේෂයෙන් ගත්තම අපි තේරවාදී බෞද්ධ භික්ෂූන් විදිහට යාන 3ක් අපි පාවිච්චි තියෙනවා. අපේ අරහත් යානය, පච්චේක බුද්ධ යානය, ලෝතුරා බුද්ධ යානය කියලා. ඒතකොට අපි කැමති සතුදේ පමණක් අත්හැර අතට පයට ශරීරයට සම්බන්ධ නැති බාහිරව අපි පරිභෝජනීය කරන, පරිහරණය කරන දේවල් අත්හැරලා රහත් වෙන්න. ඊළඟ ශරීරාංග දීලා පසේ බුදු වෙන්න. මුළු ජීවිතයම යම් දෙයක් වෙනුවෙන් පරිත්‍යාග කරලා බුද්ධ රාජ්‍යත්වයට පත් වෙන්න. එතකොට මේ අබිනික්‍රමණය කියන එක අපි සඳහන් කරන්නේ මුළු බෞද්ධ දර්ශනයේ තියෙන වටිනාතම වචනයේ අවස්ථාව හැටියට. දැන් බුදුරජාණන් වහන්සේ වචනේ මහා අබිනිෂ්ක්‍රමණය. ඒ මහා අබිනිෂ්ක්‍රමණය කියන එක සිද්ධ නොකළා නම් මේ බෞද්ධ සංස්කෘතියක්, සංඝ සමාජයක්, මේ මහා දර්ශනයක් අපිට හිමි වෙන්නේ නැහැ. ඒතර බලන්න අත්හැරීම තුළ මොනතරම් දෙයක් සමාජය තුළ කරන්න පුළුවන්ද කියලා. දැන් ඒ වගේ සංකේත කිහිපයක් හරේන්ද්‍ර මෙතුමනි අපි අපේ ලංකා ඉතිහාසය තුළ අරගෙන අපේ පන්සලේ, ගෙදර, අපේ රාජ්‍ය ආයතනවල පෙනෙන්න ගහගෙන තියෙනවා. එකක් තමයි ඔය සිදුහත් රජතුමා කෙස්වැටිය කපා දමා අබිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේ කන්තකස්වැය සමග අපේ නිරංජනා නදී තීරය පෙන්වන චිත්‍රය. ඊළඟට අපේ මිහිඳු මහරහතන් වහන්සේගේ මහින්දාගමනය. දැන් බලන්න රාජකුමාරයෙක්, ඊළඟට රාජ්‍යත්වයේ හිමි කෙනෙක්, රාජාභිෂේකයට විදීසාවි දේවියගේ පුතෙක් ගැලපෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි හිටියනම් සමහරක් වෙලාවට යුද්ධකරණය තුලින් එන්න තිබුණා වැඩිමල් දරුවා. හැබැයි ඒ සියල්ල අතහැරලා උන්වහන්සේ ප්‍රෞජ්‍යාවෙන් ශ්‍රී ලංකාව තුල අනුබුදු හිමියන් බවට පත් වුණා. ඒතර අනුබුදු හිමියන් පිරිනිවන් පාලා මේ 15ක අදට පෙර තිබිච්ච පුර අටවක පොහොව දවසේ අවුරුදු 2280ක් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒක අපේ උත්තිය මහ රජතුමා උන්වහන්සේ පිරිනිවන් පාපු ඒ පුර අටවක පොය ගැසට් කරා එදා රාජ්‍යයේ මිහිඳුපුර අටවක කියලා. මිහිඳුපුර අටවක කියලා. ඊට පස්සේ මේ 26 වෙනිදා තමයි, පසුගිය 26 වෙනිදා ඔක්තෝබර් මාසයේ අපේ රාජ්‍යයේ රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිදොන් මිහින්තලා භූමියට ඇවිල්ලා ඒ මිහිඳුපුර අටවක දිනය රාජ්‍ය උත්සවයක් බවට පත් කරා අවුරුදු 2280කට පස්සේ. මාඝාත දිනය. ඒ කියන්නේ කිසිදු සත්වෙක් මරන්න බෑ. ඊළඟට මේ භූමිය අභය භූමියක් බවට පත් කළා. ඒතර මේ සැමරුම මිහිඳු මහරහතන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච සමය, ඒ එන 15ක පොයේ තමයි අපි මේ සමරන්නේ. එතකොට මේ හැරගිය මිනිසයා මේ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ. ඊළඟට අපි ගහගන්න පූර්ව තමයි ෆොටෝ එක තමයි සංඝමිත්තා මහරහතන් වහන්සේ. උන්වහන්සේ විවාහකයිනේ. එතකොට උන්වහන්සේගේ පුරුෂයා ගිහි කල අග්ගි බ්‍රහ්ම කුමාරයා. උන්වහන්සේ එතුමියගේ ආදරණීය පුත්‍ර රත්නය තමයි මිහිඳු මහරහතන් වහන්සේ සමග පැමිණිච්ච පුංචි හාමුදුරුවෝ සුමන සාමණේරයන් වහන්සේ. ඒතර දරුවා පැවිදි කළා. මහත්යත් පැවිදි වෙන්න අවසර අරන් පැවිදි වුණා. තාත්තගේ ඉල්ලීමට රාජකුමාරිකාව සියල්ල හැරදමා ඇවිල්ලා පැවිද්දටපත් වෙලා ශ්‍රී ලංකාවට වැඩම කළා. මේ තිබෙන විශ්වාන්තර ශක්තිය තමයි හරේන්ද්‍ර මැතිතුමනි මේවට කියන්නේ විශ්ව සංකල්ප කියලා. විශ්වාන්තර, මේක තමයි වෙස්සන්තර. මේ විශ්වාන්තර සංකල්පය තමයි මිහිඳු මහරහතන් වහන්සේවත් සංඝමිත්‍රාත් තෙරණින් වහන්සේවත් තම රට, තම මව්පියෝ, තම සංස්කෘතියවත් ගෙනාවේ නැහනේ. ඒ කියන්නේ ඉන්දියාවේ තිබුණේ මෞර්ය සංස්කෘතිය. මයුරය මොනරා මුල් කරගත්ත. නැවෙත් තිබුණේ ආකෘතිය මොනරා.
හැබැයි ලංකාවට ඇවිල්ලා හැදුවේ සිංහ සංස්කෘතිය. සිංහය මුල් කොටගත් සංස්කෘතිය. අපිටම ලෝකේ වෙන කිසිවෙකුට යටත් නොවන අපිටම පමණක් ආවේනික සංස්කෘතියක් මේ අයියනගෝ නිර්මාණය කළා. ඒ හැරයාම කොච්චරද කියනවනම් අප්පච්චි මැරිලවත් අම්මා මැරිලවත් වෙනත් කිසිම හේතුවක් නිසාවත් ඒ දෙනමම නැවත එකවරක්වත් ඉන්දියාවට වැඩම කළේ නැහැ. මෙන්න හැරයාම. ඒතර මෙන්න මේ මහා කාර්යය තුළ අපි මේ උතුම් දර්ශනය ඉදිරිපත් කරනවා. එතකොට මේ කොයි තත්වයට අපි අපේ හැරයෑම අපි කොයිතරම් දුරට ප්‍රායෝගික කරගත යුතුද මෙය වළක්වා ගැනීම සඳහා. ඒකයි අප කියන්නේ අපි සෞඛ්‍යමය වශයෙන් මොනදේ අපි ඉදිරිපත් කළත් අප තුළ තියෙන ඒ ආරක්ෂිත බව අප විසින් ගන්නා ක්‍රියාමාර්ග ටික ඉතාම ප්‍රබලයි. ඊළඟට අපි ධර්මයේ පැත්තේ අය. එතකොට අපි බුදුහාමුදුරුවෝ තුන්බිය කියලා බය වුණේ නැහැ. උන්වහන්සේ රතන සූත්‍රයේ දේශනා කරමින් පිරිත් පැන් ටික හිමින් ඒ ජනතාව තුළට ගිහිල්ලා ඒ තිබෙන සියලු ආරක්ෂක විධිවිධාන භාවිතා කරමින් ඒ පිරිතේ ධර්මයේ බලය පාවිච්චි කළා. දැන් අද අපේ ඉදිරියේ තියෙන්නේ කොවිඩ් නිසා පින්කම් නවත්තනවද නැත්නම් පින්කම් වල ශක්තියෙන් කොවිඩ් තුරන් කරනවාද කියන එක. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේ නීති සම්ප්‍රදායන් ගරු කරමින් අපේ තිබෙන සියලුම මේ සංරක්ෂණ විධි භාවිතා කරමින් මෙන්න මේ ධර්ම බලවේගය අද පුරපසළොස්වක පොහොය දවසේත් අපි කරන මේ ධර්ම සජ්ජායනාවක්සේ නොවුනත් මේ සංගීතය අපිට ශක්තියක් වෙලා මේ සාකච්ඡාව ශක්තියක් වෙලා අපේ ලෝකෙම්ම මේ තුරල් වේවා කියන අභික්‍රමණයත් අපි සිද්ධ කරනවා ප්‍රාර්ථනාවක් විදියට. බොහොම පින් අපේ හාමුදුරනේ ඒ ආරම්භය තුළ අපට කාරණාත්මක වශයෙන් වගේම මතවාදාත්මක වශයෙන් ගන්නට බොහෝ දෑ ඔබ වහන්සේ ලබා දුන්නා. ඒවා අපට පෝෂණයක්. අපේ හාමුදුරුවෝ සඳහන් කළ අසේම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා මේ දින කිහිපයේ පුරාවටම යලිත් මේ අප දෙවන රැල්ල කියා මාධ්‍ය හමුවකින් හඳුන්වන මේ වසංගත තත්ත්වය යලි උද්ගත වීමත් සමග මෙතුමා සමාජයට කියන පණිවිඩ තමයි සමාජය ඒ වයස් මට්ටම් අනුව ඇතැම් විට පියෙක් යමක් කියා දෙද්දී දරුවන් පිළිගන්නේ යම්සේද වැඩිමහල් සහෝදරයෙක් යමක් කියා දෙද්දී දරුවන් පිළිගන්නේ යම්සේද වැඩිමහල් පුත්‍රයා යමක් කියා දෙද්දී දෙමාපියන් පිළිගන්නේ යම්සේද දෙමාපියන් වයසට ගොස් දරුවන් උස්මහත් වූ කල අන්න ඒ ඥාතිත්වයකින් යුක්ත sannivedanayak තමයි ඔබතුමාගෙන් හැම විටකම සිද්ධ වන්නේ. ඒ නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සේම අර අපේ හඳුර සඳහන් කළා වගේ ස්වර්ණවාහිනියට හැකියාවක් ලැබුණා. ඒක අතරින් ඔබතුමා ධර්ම ප්‍රකාශකතුමෙක් බවටත් පත් කරවන්නට. මොකද පහුගිය මාස 6කට පෙර පොහොය දවසේදීත් ඔබතුමාගේ පැමිණීම පිළිබඳව බොහෝම සතුටින් අපේ රටේ උදවිය කතා කළා. ඒ නිසාම අද අපි මෙතුමා එන නිසාම මෙතන මේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය සහ නිරෝධායන රීතීන් පිළිබඳ ඕනෑමටත් වඩා උනන්දු වූවා. මේ මීටරයක දුර පවත්වා ගැනීම සහ අන් අය සමගින් දුරස්ව සිටීම සහ සියල්ලෝම වැඩසටහනේදී හැරෙන්නට අනිකුත් හැම අවස්ථාවකදීම මුඛවාඩම් භාවිත කිරීම මේ ආදී සියල්ල සමගින් තමයි අප මේ වැඩසටහන පවා අද මෙලෙසින් සිද්ධ කරන්නේ. නැත්තම් ඔබතුමා අද රාත්‍රී ප්‍රවෘත්තිවල අපිට විරුද්ධවම ගත් ක්‍රියාමාර්ග රටට කියන්නට ඉඩ තිබෙනවා. අත්හැරීම ජීවිතයට මොනතරම් වටිනවාද කියන වග අපි ඔබතුමාගෙන් ඇසුවොත් කොතනින්ද පටන් ගන්නට ඔබතුමා රිසිවන්නේ? ප්‍රථමයෙන්ම මම ඉතාම ස්තුතිවන්ත වෙනවා හරින්ද ස්වර්ණවාහිනියට මේ අවස්ථාව මට ආයිත් ලබා දීම ගැන. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ මටත් යම් දහම් කරුණු ටිකක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම ගැන අද වගේ පොහොය දවසක විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් මම හැමදාම මාධ්‍යට ඇවිල්ලා කියන්නේ කොවිඩ් ගැන, අපරාධ ගැන, හොයන ඒවා ගැන, විමර්ශන ගැන ඊට අමතර වෙනත් කාරණා කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම ගැන ස්වර්ණවාහිනියට ඔබට මේ නිෂ්පාදක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. දැන් අද බැලුවොත් හරින්ට මේ වන විට ලෝකේ මිලියන 44ක් මිනිස්සු කොවිඩ් රෝගය ආසාදනය වෙලා ඉන්න තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ලක්ෂ 12ක් එහෙම නැත්නම් මිලියන 1.2ක් මිනිස්සු මියගිය යුගයක තමයි අප ඉන්නේ. කොවිඩ් වසංගතය පහුගිය නොවැම්බර් මාසේ චීනයෙන් ඇති වෙලා
තාම ඔක්තෝබර් මාසයේ කියන්නේ මාස 11ක් ඇතුළත මේ අවාසනාවන්ත තත්වයට මුහුණ දීලා තියෙන්නේ. එතකොට ලෝකෙ මිනිස්සු හඳට ගිහිල්ලා තියෙනවා, ලෝකෙ මිනිස්සු අභ්‍යවකාශයේ ජය අරගෙන තියෙනවා, මුහුදු පතුලට ගිහිල්ලා තියෙනවා, කැනීම් කරලා තියෙනවා, මහා නිර්මාණ කරලා තියෙනවා, තොරතුරු තාක්ෂණයේ උපරිම තැනට ගිහිල්ලා අද මේ වෙලාවේ අපි මේ කතා කරන එක මේ මොහොතේම ඇමරිකාවේ ඉන්න කෙනෙකුට බලන්න පුළුවන් හරින්ද? ඒ වගේම මේ මොහොතේම සැටලයිට් එකකින් අභ්‍යවකාශයේ ඉන්න කෙනෙකුට බලන්න පුළුවන්, මේ වෙලාවේ ගුවන්ගත වෙලා ඉන්න කෙනෙකුට බලන්න පුළුවන් ලෝකේ કૃතිම අවයව නිෂ්පාදනය කරලා බද්ධ කරනවා, හදවත බද්ධ කරන යුගයක් ඇවිල්ලා තියෙනවා, අක්මාව බද්ධ කරනවා, වකුගඩු බද්ධ කරනවා, ඒ තාක්ෂණයේ ඉහළ වශයෙන් දියුණු වෙලා තියෙනවා. දැන් මේ මොන තරම් ලෝකේ දියුණු වෙලා තිබුණත් හරින්ද මේ සබා දහමේ රීතියට අනුව කොවිඩ් වලට තාම හරි එන්නතක් හොයාගෙන නැහැ. කොවිඩ් වලට හරි එන්නතක් හොයාගෙන නැහැ. මිනිස්සු මේ අනේක වළක්වන්න බෑ. ලෝකේ කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ කියපු රාජ්‍යයන් අද මේ කොවිඩ් හැමුවේ නිහඬ වෙලා තියෙනවා. අපේ ගුවන්තොටුපළවල් කවදාවත් වහන්නේ නැහැ කියපු ලෝකේ බටහිර රටවල් පස්මහා බලවතුන්ගෙන් 3 දෙනෙක්ම ගුවන්තොටුපළවල් වහලා තියෙනවා. වරායවල් වහලා තියෙනවා. සීමා පනවලා තියෙනවා. මොකද්ද මේකට හේතුව හරින්ද? මේ විනය කියන කාරණය බුදුන් වහන්සේගේ දේශනාවේ ඊටාම වැදගත්ම අපි ත්‍රිපිටකයේ තියෙන එකිනුත් එකක් තමයි විනය කියන කාරණේ. මොකද්ද විනය කියලා කියන්නේ? විනය කියලා කියන්නේ මිනිස්සුන්ගේ කායික හා මානසික සංවරභාවය. මේ කොවිඩ් රෝගය ජය ගන්න පුළුවන් එකම මාර්ගයක් මේ බෙහෙත් එන්නත් ඒව මුකුත් නෙමෙයි විනය. මොන විනයද? ස්වයං විනය. ඉතින් බුදුන් වහන්සේ කිව්ව ඊටා වැදගත් කාරණයක් තමයි දැන් අපේ මාතෘකාවක් තියෙන්නේ අත්හැරීම කියලා. අපිට මේ කොවිඩ් රෝගේ ජය ගන්න නම් ස්වයං විනයක් ඇති කරගෙන සමහර දේවල් අත්හරින්න වෙනවා හරින්න. දැන් මොනවද සමහර දේවල්? අපි මේ ඉන්නේ සතිය අන්තයේ පටන් ගන්න වෙලාවේ. බස්නාහිර පළාතටම ඇදිරි නීතිය පනවපු වෙලාවේ. දැන් සමහර වෙලාවට පොලිසිය එක්ක, කොවිඩ් මධ්‍යස්ථානය එක්ක, එහෙම නැත්නම් රජයත් එක්ක, යුද හමුදාපතිතුමා එක්ක, නැත්නම් මමත් එක්ක, එහෙම නැත්නම් සෞඛ්‍ය අංශත් එක්ක සමහර වෙලාවට ජනතාව තරහින් ඇති. ඇයි තරහින් ඉන්නේ? අපි ප්ලෑන් කරලා තිබුණානේ මේ සතියන්තය නුවරඑළිය යන්න. අපි ප්ලෑන් කරලා තිබුණා ඇල්ලේ යන්න, ට්‍රින්කෝ යන්න, සීබාත් එකක් දාන්න, දුම්හිඳ බලන්න, දියලුම බලන්න. ඒවා මොනවත් නැති වෙලා තිනවා. ඉතින් මේ බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙන වැදගත්ම දේ තමයි විනය. විනය කියන්නේ කායික හා මානසික සංවරභාවය. ඒක ඇති කරගන්න නම් මේ අපි සමහර දේවල් අපිට අත්හරින්න වෙනවා. ලෞකික වශයෙන් තියෙන සමහර දේවල් අත්හරින්න වෙනවා. එහෙම අත්හරින්න බැරි වුණොත් අපිට මේ ස්වභාවික දේවල් ජය ගන්න බෑ. මොනතරම් ලෝකේ ජයග්‍රහණය කරාද හරින්න මේ ඊයේ පෙරේදා චීන්නු ගිහිල්ලා හඳෙත් කපු හිටෝලා හඳේ අඳුරු පැත්තට ගිහිල්ලා කපු හිටෝලා කපු පැල කරන්න පුළුවන් වුණා චීන්නුන්ට දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා. ඒත් කොවිඩ් වසංගතය තාම චීනෙවත් මැඩපවත්වන්න බැරි වුණා. ඉතින් ඒකට හේතුව මේ අත්හැරීම, ඒකට හේතුව මිනිස්සුන්ගේ විනය නැතිකම. මිනිස්සු කැමති නෑ සමහර දේවල් අත්හරින්න. දැන් යුරෝපෙ දිහා බලපුවාම මට මගේ ප්‍රංශයේ ඉන්න මිත්‍රයෙක් කතා කරලා කිව්වා තව දවස් 2-3කින් ඒ රටෙත් සම්පූර්ණ තහනම් දාන්න යනවා. ඇයි? මිනිස්සුන්ට කොච්චර කිව්වත් බාර් වලට යන එක නවත්තන්නේ නෑ. ඩාන්ස් කරන එක නවත්තන්නේ නෑ. කොච්චර කිව්වත් හග් කරන එක අර ඒගොල්ලන්ගේ තියෙන ආචාර ධර්මයේ බදාගෙන සිප ගැනීම කරන එක නවත්තන්නේ නැහැ. ඉතින් මෙන්න මේ චර්යාවන් මේවා අත්හරින්න මිනිස්සු මානසිකව විනය පවත්වාගෙන යන්න ක්‍රියා කරන්නේ නැති හින්දා මේ රෝගේ මර්ධනය කරන්න බෑ. ඔබ ගත්තොත් හරින්ද්‍ර දැන් අපි ගත්තොත් අපේ IDH රෝහල මේ IDH රෝහලේ ඉන්න හෙද කාර්ය මණ්ඩලය, වෛද්‍ය කාර්ය මණ්ඩලය, තව රසායනාගාර ශිල්පීන්, සුළු සේවකයින්, වෙනත් සාත්තු කරන සේවකයින්. දැන් මේ කොවිඩ් රෝගේ පළවෙනි කොවිඩ් රෝගියා පෙබරවාරි මාසේ 27 වෙනිදා ඇඩ්මිට් කරා චීන ජාතික කාන්තාව. ඊට පස්සේ ශ්‍රී ලාංකිකයෙක් ඇතුළත් කළා මාර්තු 11. එදා ඉඳලා මේ වෙනකල් දහස් ගාණක් කොවිඩ් රෝගීන් මේ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි ඒ ඇතුළත් කරාට හරින්ද මේ රෝහලේ ඉන්න සේවක සේවිකාව ගෙදර ගියේ නැද්ද? ගෙදර ගියා. ආවා, ගෙදර ගියා. හැබැයි ඒ සේවක සේවිකාව, ඒ කාර්ය මණ්ඩලයේ, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කාටවත් කොවිඩ් රෝගේ හැදුනේ නැහැ. කොවිඩ් රෝගේ ව්‍යාප්ත වුණේ නැහැ. දැන් වෙන රටවල් වල සමහර රෝහල් වල ඒ කාර්ය මණ්ඩල ඔක්කොටම හැදුණා. ඇයි මේ හැදුන්නේ නැත්තේ? මේ
බුදුන් වහන්සේගේ පරම චින්තනය එහෙම නැත්නම් උන්වහන්සේ දේශනා කරපු පරම ධර්මයේ තියෙන එක්තරා දෙයක් මොකද්ද? විනය. මොකද්ද විනය කියලා කියන්නේ? මුහුණු ආවරණය කරගන්න එක මේ කොවිඩ් රෝගයට අදාළව. මුහුණු ආවරණය කරගන්න එක, දුර තියා ගන්න එක, ඒකම ඊළඟ කාරණේ තමයි හැම වෙලාවෙම අත්හොද ගන්න එක. මේ කියන කරුණු කායිකව මානසිකව ප්‍රගුණ කරන්න යම් කෙනෙකුට පුළුවන් නම් අපේ දිනදා ජීවන රටාවේ තියෙන සම්ප්‍රදායික දේවල් වලින් ඈත් වෙලා ඒවා අත්හැරලා කටයුතු කරන්න පුළුවන් නම් බුදුන් වහන්සේගේ දර්ශනයේ තියෙන ඒ පරමාදර්ශී විනය කියන පරමාදර්ශී පාඨය අපිට යථාර්ථයක් කරගන්න පුළුවන් නම් මේ ස්වභාවික වසංගතයෙන් අපිට ජය ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට ප්‍රථමයෙන්ම කියන්න තියෙන්නේ. හරින්ද්‍ර විශේෂයෙන්ම අපිට මේ රෝගේ අපි මේ රෝගේ ජයගත්තා. මේ රෝගය පාලනය කළා ලෝකයේ අනිත් රටවල් වලට වැඩිය. අපිට තාමත් අවස්ථාවක් තියෙනවා පාලනය කරගන්න. ඉතින් ඒක නිසා බොහෝ දේවල් අත්හැරලා කටයුතු කරන්න අපි ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව පරාර්ථකාමී වෙලා කටයුතු කරන්න හැම අවස්ථාවකදීම දැන් මේ මොහොත වෙනකොටත් සමහර වෙලාවට ලංකාවේ අනිත් ප්‍රදේශවල ඇදිරි නීතිය බලපැවැත්වෙන්නේ නැහැ. කඩවල් ඇරලා තියෙන්න පුළුවන්. කඩේකට යනකොට ඒ දුරස්ථභාවය තියාගන්න. ඉක්මනට පැනලා මම බඩු ටික ගන්නවා. එහෙම නැත්නම් තව එක්කෙනෙක් තල්ලු කරගෙන ගිහිල්ලා ගන්නවා කියන දේවල් ප්‍රතිපත්ති අත්හැරලා දාන්න. ඒවා හිතින් ඈත් කරලා අද වගේ පොහොය දිනයක මේ පොහොය දිනේ බෞද්ධයෝ විතරක් නෙමෙයි අපි දන්නවා බෞද්ධ නුනට අපේ රටේ හැමෝම මේ ආගම් හොඳට අදහනවා කියන දේවල් අහනවා. අපි හැමෝම මේ ප්‍රතිපත්තියට නැඹුරු වුණොත් අපිට තියෙන එදිනෙදා කටයුතු අත්හැරලා මේ රෝගය ජය ගන්න එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපිට ඉතා ඉක්මනින් වැඩිම හැම කෙනෙක්ම මේ රටේ ඉන්න මිලියන 22ක් ජනතාව මේ අපේ තියෙන නරක පුරුදු ඒ වගේම ගතානුගතික දෛනික චාරිත්‍ර අත්හැරලා මේ විනය පැත්තට නැඹුරු වෙලා මේ දේවල් ප්‍රගුණ කරොත් අපිට පුළුවන් දවස් 14ක් උපරිම දවස් 21කින් මේ රෝගය අපේ රටින් තුරන් කරලා දාන්න. ඒක තමයි මට ප්‍රථමයෙන්ම කියන්න තියෙන්නේ. අපේ මාතෘකාව අත්හැරීම. මේ මාතෘකාවට අදාළව තහනම් වචනේ COVID-19 හෝ කොරෝනා කරගත්තොත් අපිට මේ සාකච්ඡාව කරන්නට බෑ. හේතුව මෙතුමා සඳහන් කළා වගේ මේ වසංගතය අපින් තොර කරගන්න පුළුවන් වන්නේම අත්හැරීම තුළින්. මොනවාද? මෙතෙක් කලක් අප හුරුව තිබුණු පුරුදු අත්හැරගන්නට බැහැයයි අප සිතූ පුරුදු අත්හැරීම තුළින්. ඊට උදාහරණ ඔබතුමාම ගෙනහැර පෑවා. දැන් ඔබතුමා ඔය කාරණා කියද්දි දැන් කොහෙන් කතා කළත් මතු කළත් ඔබතුමා ඉන්නේම මේ වසංගතය දුරු කරන්න අවශ්‍ය කරන මග කියන්නමයි. දැන් මේ ගෙවුණු අවුරුද්දක කාලයෙන් වැඩිම කාලයක් මම හිතන්නේ ඔබතුමාගෙන් වචන භාවිත වුණේම පරිහරණය වුණේම ඒ වෙනුවෙන්මයි. ගෙදරදී බිරිඳත් එක්ක හෝ යාළුවොත් එක්ක කරපු කතා බහ ඇරෙන්නට හැම විටකම සමාජයෙන්. ඉතින් මා කියන උත්සාහ කළේ මේ සමාජය තුළ අප යම් කාලයක් මහා බයකින් ජීවත් වුණා. යලිත් අප නිදහසේ හුස්ම ගත්තා. ඒ නිදහසේ හුස්ම ගත්තේ මේ චරිතවලට පින් සිදුවන්නට. ඉන්පසුව මේ දිනවලත් අපට කියන දේ අහලා අපි ගෙදර ඉන්නවා නැත්නම් අපි බොහොම සීමිත පිරිසක් සමගින් පමණක් ඇසුරු කරමින් සිටිනවා. නමුත් මෙතුමන්ලා පැය 24ම අප වෙනුවෙන් පසු දිනේදී කළ යුතු මෙහෙවර වෙනුවෙන් කැපවී සිටිනවා. මේ කාරණාව ගැන කියද්දී මට මතක් වුණා එක්තරා කවි පන්තියක්. ඒ කවි පන්තියේ තියෙන්නේ ආර්යවංශ රණවීර මහතා ලියපු කවි පන්තියක්. තොරන් සහ පුවක් කොටන් තමයි මාතෘකාව. මේ වෙනකොට මේ වසංගතය දුරු කරන්නට වෙහෙසෙන හැම කෙනෙක්ම අපිට පෙනෙන්නේ පුවක් කොටන් වගේ. ජනතාව තමයි තොරන්. ජනතාව පහුගිය කාලයේදී මේ වසංගතය දුරු කරලා සතුටු වීම නැමැති තොරණ මොනතරම් අසිරිමත් දුටුවාද? ඒ කාරණාව ඔළුවේ තියාගෙන මෙන්න මේක අහන්න බලන්න. රටා වැටි නැගේය රැස් කදම්භයන් නිසා අහස් කුසේ ඇඳේය රම්ම්‍ය වර්ණයන්. වටා හැපි බලන්න ආ දහස් සහස් දනන් ඉතා තදින් බැඳන් නුවන් දිලෙයි තොරන්. දෙවැනි කවිය. කැලුම් විදා තොරන් දිනා ගනිද්දි සිත් සතන් ඔවුන් පෙමින් උරේ දරා රකිත් පුවක් කොටන්. රැඳී ඇතත් දරා තොරන් හිඳීය පිටුපසින් එකෙක් පවා නෙතත් නොලයි ඔවුන් දිහා බලන්. මිදී වශීව ගිය දනන් කෙරෙන් නිසා තොරන් ගොසින් වරක් බලන්න රැස් වලල්ල පිටුපසින්. කොරොස් සමින් වැසී ඇතත් වතත් ගතත් ඔවුන්
ලතෙත් බසක් කියන්න උන්ට උන් නිසයි තොරන්. මේ කවිය මේ වෙහෙසෙන සියලුම රජය ඇතුළු චරිත වෙනුවෙන් හරියටම වටින හරියටම ගැලපෙන කවියක්. ඒ නිසා ඔබ සියල්ල දරන ඒ වෙහෙස ඒ මෙහෙයුම පිළිබඳව අපේ ගරුත්වය අපි පුද කරමින් අපි දැන් සූදානම් වන්නේ විරාමයක් ලබා ගන්නට. ඒ විරාමයෙන් පසුව යලිත් වතාවක් මේ කතා බහට පිවිසමු. අමාධාර දහම් සභාව වප් පුරපසළොස්වක පොහොය දවසේදී අප කොළඹ කිරුළපන පොල්ලේන්ගොඩ පාරේ ශ්‍රී ඇලන් මැතිනාරාම විහාරස්ථානයේ හිඳ සිදු කරන්නේ උවැසියන්ගේ සහභාගීත්වයකින් දායකත්වයකින් තොරව පවතින නීති රීති වලට යටත්ව එක් පසකින් බස්නාහිර පළාතට ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක්, අනෙක් පසෙන් නිරෝධායන නීතීන් අනුව දුරස්ථභාවයේ පවත්වා ගත යුතු අවස්ථාවක්. ඒ නිසා අපි අද මාතෘකා බවට පත් කරගත්තේ අත්හැරීම ජීවිතයට හුරු කරගන්නට හොඳම කාලය මේ උදා වී තිබෙන වසංගත කාලය. කාරණා කිහිපයක් මත. එකක් තමයි මේ වසංගතයෙන් දුරු කර ගැනීම පිණිස, වසංගතයෙන් අපේ රට මුදා ගැනීම පිණිස අපට බොහෝ මෙතෙක් කාලක් හුරු වී සිටි පුරුදු අත්හරින සිදුවනවා. ඊට වඩා ඒ වගේම ධර්මතාවන් හඳුනා ගනිමින් මෙලොව කිසිවක්, මෙදියත කිසිවක් අපට හිමි නැත. මෙදියත කිසිවක් අපට පාලනය කළ නොහැක. මමේ මාගේ කියා කිසිවක් අපට හඳුනාගත නොහැක කියන ධර්මතාව හඳුනා ගන්නටත් මේ වසංගතයේ අපට මඟ සලසා දී තිබෙනවා. මේ සියල් කාරණා ඔස්සේ යලිත් අප සදහම් මඟ ඔස්සේ පෙරට යන්නට සූදානම් වන්නේ අපේ හාමුදුරන් වහන්සේට අප ඇරයුම් කර සිටිනවා. අපේ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ පාරමිතා ඉදිරිපත් කිරීම මනුස්සත්වයේ ඉහළම ස්ථරය වන ඒ මනස දියුණු කිරීමේ කෙලවර බුද්ධත්වයේ දක්වා යන මග මගේ පින්වත මනවින් පැහැදිලි කළා. එය මහායාන ඉගෙනවීමට ගියාම පාරමිතා 6ක් හැටියට ඉගෙනවෙනවා. අපි තේරවාදයේ තුල තව 4ක් වර්ධනය කරගෙන දස පාරමිතා හැටියට ඉගෙනවෙනවා. ඒ පාරමිතා කියන වචනයම අපි අපේ ජීවිතවලට ඊටාම ලබඳි කරගෙන තියෙනවා. අනෙක් පැත්තෙන් එසේ බද්ධ කරගත යුතුයි. චෝටි පුතේ දුවේ ඔබට මේ වර්ෂය ගත්තම අධ්‍යාපනය බෙහෙවින්ම අඩු වුණා. ඒ කියන්නේ ඔබේ විෂය මූලික පැත්තෙන්. හැබැයි ඔබට මනෝමූලිකමය ඔබේ අධ්‍යාත්ම සංවර්ධනයත් එක්ක ඔබේ පරිසරය තුල එහෙම නැත්නම් ඔබේ අම්මා අප්පච්චි තුල ඔබේ වැඩිහිටිය නාත්තම්මසිය පන්සල මේ සියල්ලක් එක්ක වෙනදට වඩා ඇසුරු නිසුරු කරන්නට ලැබුණා. ඒ තුල ඔබට බොහෝ දේ අත්හැර ගන්න පුළුවන්කම ලැබුණා නේද? ඔබේ ගෙදර කොටු වුණා කියලා ඔබ නොසිතා හිතන්න කිරියම්මා එක්ක අත්තා එක්ක එහෙම නැත්නම් අත්තම්මා එක්ක සීයා එක්ක ඔබට ගැවිසෙන්න වුණු කාලය තුල ඔබේ ආහාර ගන්නකොට තිබිච්ච වැරදි පුතේ ඇඟිලි වල මැද පුරුකෙන් උඩට ඉඳුල් ගා ගන්න එපා. අල්ල පුරා ඉඳුල් ගාන බත් ගුලි ඔව මිරි කන්න එපා. හඬින් චව් චව් ගාන හඬ ඇති කරන්න එපා. දිවේලියට දාලා කෑම කට ගන්න එපා. බලන්න කන විට ඇඟිල්ලක් දබරගිල්ල ඉස්සරහට දික් වෙන විදිහට කන්න එපා. මේ සියලු වැරදි කියලා සමාජයේ අශෝභනයි කියලා හිතනදී පින්වත් මගේ පුතාට දුවට කවුද කියලා දුන්නේ? ඔබේ මේ ආත්මසය. දැන් මේ හැරෑම් ටික තුල ඔබට දන්නවද තරුණ දූල පුතාලා හැටියට ඔබ තුල කොච්චරනම් පරිසරය තුලින් මේ අපේ පවතින මේ කොරෝනා කියන අපි එක වසංගතයක්
හැටියට ඔබ කතා කරනවා. අපි එය අපිට ආශිර්වාදයක් වුණා කියලා හිතලා කල්පනා කරන්න. මගේ පුතා දෝනි ඔබ බොහෝ ගත්ත ඇතැම් වැරදි තීරණයන් ඔබට හදාගන්න පුළුවන්කම වුණා නේද? සමහරකට වැරදි පුජ්‍යලයෝ ඔබෙන් ඈත් වුණා. මේ කාලපරාසිය තුල ඒ වැරදි පුජ්‍යලයන් සමග හිටියනම් ඔබ විශාල අනතුරක වැටෙන්නට තිබුණා. ඔබේ ජීවිතය කඩතුරා වලින් වැහෙන්නට තිබුණා. බලන්න ඔබට හිතන්න ලැබුණා ඔබෙන් අත මිදුණා. සමහරක් අය ඔබ හැරගියා ඒ ඔබෙන් වාසි ලබන්නට බැරි නිසා මේ පරිසර සාධකත් එක්ක. හැබැයි බලන්න අනිත් පසින් ඔබ බිරිඳක ඔබ පුරුෂයෙකු හැටියට ඔබේ පවුල තුළ තිබිච්ච අසමගිකම් සියල්ල දුරු වුණා නේද? ඔබේ තිබිච්ච අනියම් සම්බන්ධකම් බැහැර වුණා නේද? ඔය ඔබ බිරිඳටත් වඩා ගරු කරමින් සමහරකට ලැබෙන පඩිපතෙන් මුදල හම්බ කරන එක වෙනත් අයට ලබා දෙමින් ගෙදරට මහා වදයක්ව සිටි ඔබට අවසානයේ ගෙදර නේද පිහිට උනේ? හිතන්න. එතකොට මේ හැරයම් ටික ඔබට ආශිර්වාදයක් උනේ නැද්ද? ඔබට අවම වශයෙන් අර මේ නිකන් කෝල් එකක් නැත්නම් මැසේජ් එකක්වත් එන්නේ නැති තැනට ඒ අය ඈත් වෙලා. හැබැයි ඔබට තුන් වේල නැතත් එක වේලක් දෙවේලක් හරි සරි කරලා දුන්නේ ඔබ සැබෑ ලෙසම ප්‍රේමී ආදරයෙන් පිළිගත් ඔබේ පවුල, ඔබේ බිරිඳ, ඔබේ ස්වාමි පුරුෂයා, ඔබේ දරු කෙළතත් එක්ක ඉන්නකොට ඇතිවෙච්ච සහනේ. මේක ජාතියක් හැටියට අපි මේ වර්ෂය තුල අපි මේ ජාතික ගැටලුත් එක්ක ඒවට විසඳුම් සොයන සමාජ ශෝධක කණ්ඩායම් හැටියට අපි එක තවත් අභිමානවත් වෙනවා. හරේන්ද්‍ර මැතිතුමනි, අපේ රටේ මට ಜಾති ભેදයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ભેදයකින් තොරව වටිනාම සම්පත දරු සම්පත මේ කාල පරාසය තුල වර්ධනය වෙලා. ඒක ලෞකික ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඒක මේ ජාතිය නගා සිටවන්නට බලවත් වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා අපේ මිනිසුන්ට ජීවිතේ හිතන්න, ඉසුඹලන්න අවස්ථා සැලසුණා. විවේකයේ ලැබුණා. ඒකත් එක්ක ගහකොළ නිල්ල වැඩි වුණා. අපේ පරිසරය තුළ තිබිච්ච කම්මැලිකම බැහැර වුණා. උදුළු කෙටි යටට ගත්තා. බලන්න මේ වසංගතයත් එක්ක ඩිංගුත් ආවනා. කොහෙද අපි නවතින්නේ? ඒ නිසා අපේ වත්තපිටිය පිරිසිදු කරගන්න අර සරම්මාල කලිසම් කොටේ ඇඳගෙන එළියට බහැලා පිරිමියෙක් වුණා. ඒ නිසා අපේ තිබිච්ච අලසකම අපැත් හැරියා. මේ අත්හැරීම් තුළ අපේ නිවස වටාවට තවත් අලුත් එක ගහක් ගානේ අපි හිටෙව්වනම් බට් පැලයක් වුණත් අපිට ලක්ෂ ගාණක් ගස් කොළන් මේ කාලපරාසය අපිට වැඩි වුණා. ඒ නිසා තමයි ඕසෝන් ස්තරය වර්ධනය වුනේ සිදුර. අනිත් පැත්ත ඒ කියන්නේ ඒක වැහිලා ගියේ. අනිත් පැත්තෙන් ගත්තම කවදාවත් මල් නොපිපිච්ච තැම්බල මල් පිපෙන්න ගත්තා. ඒ නිසා අපි යමක් ආශිර්වාද කරගන්නවා. අන්නේ දර්ශනයේ තියෙන බෞද්ධ දර්ශනය තුළ. බෞද්ධ දර්ශනය තුළ බුදුහාමුදුරන්ගේ උන්වහන්සේ බලන්න මිහිත පුබ්බංගම hina වෙලාමයි එන්නේ. මේකෙන් කියන්නේ අර පෙරළුණ පැත්ත හොඳයි කියනවා පිට හොඳයි කියන කතන්දරෙම නෙමෙයි. අපි සුභවාදීව එය සකසා ගන්නවා. ප්‍රතිඵල යහපත් කර ගන්නවා. ඒ ප්‍රතිඵලය අපි කිසි විටක හානියකට ලක්වෙච්ච දෙයක් හැටියට අරගෙන ඒකෙන් ශෝක වෙවි ඉන්නේ. මේක ලස්සන වචනය තමයි පශ්චාත්තාපය කියන එක අපි විදි දෙකකට පාවිච්චි කරනවා බෞද්ධ දර්ශනය. එකක් පශ්චාත්තාපය මගේ පින්වත වෙන්නට ඕනේ. ඔය අපි ඒක ලස්සනට සමාජවාදී කතා කරනවා පසු විපරම කියලා. මේ පසු විපරමක් කරන්නේ පශ්චාත්තාපයක් වෙන්නේ එක වෙච්ච වැරැද්ද නැවත නොවන්නට කටයුතු කරන්න. ඊළඟට දෙක ඒ වැරදි නොවි ඉදිරියට නිවැරදි දේ තෝරාගෙන කටයුතු කරන්න. සමහරක් විට ත්‍රස්තවාදියා එදා ප්‍රකාශයක් කළා සිංහලයට මතක තියෙන සතියයි කියලා. 1987 පිටකොටුවේ බෝහාම්දුරුව ළඟ පිපිරිච්ච බෝම්බෙන් සමහරක් විට ලොරියක් බස්සන්න පුළුවන් තරම් සුවිශාල වලක්. අපි මේක පළමුවෙම නගරයක පිපිරිච්ච බෝම්බය කියලා රම්බැටක් ඉදි කරලා ඔය වල හදලා තියලා තිබ්බනම් ඒකෙන් ඇති ඵලය කුමක්ද? එතන වසාදම එතන නැවත අපි ප්‍රතිසංස්කරණය කළා ප්‍රතිසංවිධානය කළා ජාතිය ගොඩ නැගුවා. ඒක අමතක කිරීමක් එහෙම නැත්නම් දුක් විඳීමක් නෙමෙයි. ඒ තුල කරේ නැවත අභිමානවත් බවක්.
ඒක ජර්මනියට ගියාම තියෙනවා. ජර්මනියේ තියෙන මතවාදයක් තමයි මොන හේතුවක් නිසාවත් ඒ රට තුල ඒ ඔවුන්ගේ දර්ශනය හිට්ලර් කියන නමවත් පාවිච්චි කරන්න තාන. එපචුණත් නාසිවාදීන් නැති රෂ්‍යාව විසින් යම් නාසි කඳවුරු ආරක්ෂා කරනවා. ඒ රජයට උවමනා නැහැ. කුමකටද? අපේ තැන් තිබුණා ඒව ඕන්නම් අරගෙන ආරක්ෂා කරලා තියන්න තිබුණා. මෙතනයි සුඛ විහරණීය විද්‍ය ජනතාව දුක් විඳිද්දි කියලා රන් වෙටවල් ගහන්න තිබුණා. නෑ. ජාතියක් ගොඩන අන්න ඒක ආවේ බෞද්ධ දර්ශනය තුලේ. ඒව අත්හරිනවා. ඒකයි මගේ පින්වත් අම්මේ ඔබට කිව්වේ ස්වාමි පුරුෂයාගේවත් අඩුවක් හිතවල තියාගන්න එපා. ඔබ පසුපස්සේ පන්නමින් පරණ දේවල් ඔළුවල අර ඉස්සා ජරාව ඉස්මුදුනේම තියාගෙන ඉන්නවා වගේ තබා ගනිමින් මේව හරින්නේ නැතුව මේව නිතර කියවනවා. මන් දන්නවා ඔහේගේ හැටි මොකටද මගේ කට අවුස්සව ගන්න එපා. මේ ඔය පැටිකිරිය මට කියන්න පුළුවන්. ඔයලගේ අම්මා පච්චිලගේ ඉඳලා පරම්පරාව මෙහිම කියලා ඔබ කට හරිනවා. මොකටද ඔය දේවල්? ඒ නිසායි ඔබට කිව්වේ කාන්තාවක වෙන්න රන් කලයක්සේ මැටි කලයක් නොවේ මැටි බඳුනක් නොවේ. එය පිරියම් කළ ගල බිඳී සිදුරු වී ගිය තැන මගේ පින්වතිය එය පේනවා. රන් කලයක් එය අපි සිදුරක් තිබිලා වැසුවත් එය පේන්නේ නැහැ. ඒ වටිනාකමේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාජයට අපි අත්හැරීම කියන එක මගේ තරුණ පුතේ දුවේ මව්පියනි පැහැදිලි කරන්නේ රම් බඳුනක්සේ වටිනාකම වැඩි කරගන්න තියෙන ඉතාම වටිනා සංකල්පයක් හැටියටයි. බුදු දහම මොනතරම් ප්‍රායෝගිකද? බුදු දහම මොනතරම් සමාජයේ පවතින හැම කාරණාවකටම බද්ධ කරගත හැකිද කියන වග අද මේ සාකච්ඡාව පුරාවට මොනවට ඔප්පු වෙනවා පැහැදිලි වෙනවා. අපේ හාමුදුරන් වහන්සේ දෙවන වතාවටත් දේශනා කරපු ඒ කාරණා අසාගෙන සිටින කල හැම විටකම යමක් දෙස ගත යුතු සාරය හඳුනා ගනිමින් බැලීම මේ වසංගත තත්ත්වයේ හමු වුණ සිදු කළ හැකි බවට අපේ ආන්දරු බොහොම මැනවින් කරුණු සමගම මතු කර පෙන්වුවා. ඒ වගේම අවසානයේදී උන්වහන්සේ මේ අත්හැරීම කියන ධර්ම කාරණාව වෙතත් පිවිසියා. අත්හැරීම පහසු දෙයක් නොවේ. අත්හැරීම තමයි ලෝකයේ තියෙන අපහසුම දේ. ඒ නිසාම අත්හැරීම මුලින් ලොකු දුකක්. හැබැයි කාලයක් යද්දී අපිට වැටහෙන්න පටන් ගන්නවා අපි අත්හැර තිබෙන්නේ දුකම බව. එවිට අත්හැරීම තවදුරටත් දුකක් බවට පත්වන්නේ නැහැ. අත් නොහැර සිටි කාලයේදී අප මොනතරම් දුකෙන් සිටියාද කියන වග අත්හැරි කෙනෙක් හරියට කියාවි. ඒ දහම පැත්තෙන්. අපි යලිත් නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වෙත යමු වන්නේ මේ අත්හැරීම කියන එක දුරස් භාවය කියන එකත් එක්ක දැන් මේ දවස්වල අලුත් වචනයකුත් ඇවිල්ලා තියෙනවා ආයෙත් මේ හුදකලා ගම්මානත් මම දැක්ක සමහර තරුණ තරුණියෝ දාලා තියෙනවා හිතින් හුදකලා වෙලා ඉන්නවා මදිවට දැන් ගමත් හුදකලා කරන්න පටන් අරගෙන ඇයි මෙච්චර අපිව හුදකලා කළේ කියලා. එතනක් තියෙන්නේ අර ළඟින් ඉන්න කැමැත්තෙන් හිටපු අයව ඈත් කරලා හුදකලාවටම හුරු වීම. හැබැයි හුදකලාවත් හොඳ කලාවක්. ඇත්තට මේ අජිත් රෝහණ මහත්මයා ඇන්ද්‍රනීතිය මේ සාමාන්‍ය ජනතාව සමහරව අහන කාරණාව මම ඔකේ විශේෂ කාරණාව දන්නවා. නමුත් ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න. ගමකට ඇන්ද්‍රනීතිය පැනවීමත් ගමක් හුදකලා කිරීමත් දෙකේ මොකද්ද වෙනස? ඇඳිරි නීතිය පැනෙවුවොත් දැන් අපි යම් කිසි ප්‍රදේශයකට ඒ ප්‍රදේශයේ වාහන ගමනාගමනය සමහර වෙලාවට වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශය හරහා යන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රදේශයේ වෙනත් ආකාරයකට වෙළඳසැල් යම් කිසි සීමාවන්ට යටත්ව ෆාමසි හරි මොනවා හරි විවෘත කරන්න පුළුවන් මේ වගේ තත්වයක්. නමුත් ගමක් හුදකලා කරනවා කියන්නේ ඒ කිසිම කටයුත්තක් කරන්න බෑ. ඒගොල්ලන්ගේ PCR පරීක්ෂණ හරි ඒගොල්ලෝ අඳුනා ගන්නකල් හරි ඒ ප්‍රදේශෙන් එළියට යන්නත් බෑ, ඇතුළට එන්නත් බෑ. කිසිම කෙනෙකුට ඒ සෞඛ්‍ය අංශ හෝ ආරක්ෂක අංශ වලට ඇරෙන්න ඒ කටයුතු වල යෙදෙන අයට ඇරෙන්න කාටවත් ඒ ප්‍රදේශේ කොහාටවත් යන්න බෑ. ඒක තමයි අගුළු දානව නැත්තම් හුදකලා කරනවා කියලා කියන්නේ. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා. දැන් යලිත් ධර්ම ප්‍රකාශක අජිත් රෝහණ මහතා වෙතයි අපි එන්නේ. දැන් මේ අත්හැරීම කියන කතාව හරියට කතා කරනකොට මට දැන් මේ අපේ පැත්තේ ලෝකයේ ඕන තරම් චරිත තියෙනවා. මට පොඩ්ඩක් ඊට එහාට ගිහිල්ලා මේ චරිත කීපයක් එක්ක අද මේ පොයේ දවසේ මේ ගැන කතා කරන්න මං හිතුවා. දැන් අපි අත්හරින්න කැමති වුණත් අපි අත්හරින්න අකමැති වුණත් අපිට මේ දේවල් අත්හරින්න වෙනවා. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. දැන් මං එක උදාහරණයක් කියන්නම්.
හරින්ද දැන් මේ ඔබ අහලා ඇති මේ Apple කම්පියුටරය ගැන Apple ෆෝන් එක iPad එක iPhone එක මේම නිර්මාණය කරපු මේකේ නිර්මාතෘවරයා තමයි ස්ටීව් ජොබ්ස් කියන පුද්ගලයා. මේ ස්ටීව් ජොබ්ස් ඉපදුනේ 1955 අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී. 1977 වෙනකොට ඔහු Apple මේ සමාගම නිර්මාණය කරලා අද ලෝකයේ වඩාම වටිනා ෆෝන් එක තියෙන්නේ Apple ෆෝන් එක. අද ලෝකයේ වඩාම වටිනා වෛරස් වලට මේ කියන්නේ කොවිඩ් නෙමෙයි ඒ කම්පියුටර් වෛරස් එන්න බැරි මේ පරිගණකය නිර්මාණය කරලා තියෙන්නේ ලැප්ටොප් එක නිර්මාණය කරලා තියෙන්නේ Apple සමාගම. මේ ස්ටීව් ජොබ්ස්ගේ ඔහු මිය යන විට ඔහුගේ ආදායම ඔහුගේ වත්කම් වල ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7ක්. ඇමරිකානු ඩොලර් බිලියන 7ක් හරින්ද. ඒක 200න් වැඩි කරොත් එහෙම ලංකාවේ අද තියෙන මුදල් අනුපාතය අනුව ලංකා රුපියල් බිලියන 1400ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ගිය අවුරුද්දේ මම මහ බැංකු වාර්තා බලපුවාම මුළු ලංකාවෙම වියදම රුපියල් බිලියන 2800යි. ඒ කියන්නේ ලංකාවේ මාස 6ක වියදම, ඒ කියන්නේ මුළු ලංකාවේ වියදම වගේ තමයි මේ ස්ටීව් ජොබ්ස්ගේ ආදායම. වත්කම් වල ප්‍රමාණය ඔහු මිය යන විට 1955 වූ ඉපදිලා Apple සමාගම නිර්මාණය කරලා මහා ධන කුවේරයෙක් බවට පත් වෙලා ඔහු මිය ගියා 2011 අවුරුද්දේ. මිය යනකොට වයස අවුරුදු 56යි ස්ටීව් ජොබ්ස්ගේ. දැන් මොහු මහා ධන කුවේරයෙක් බවට පත් වෙලා මේ මිය යන අවස්ථාවේදී එක්තරා ප්‍රකාශයක් කරා ලෙඩ ඇඳේ ඉඳගෙන. ඇමරිකාවේ තියෙන විශිෂ්ටතම රෝහලක ලෙඩ ඇඳේ ඉඳගෙන තමයි ඔහු මේ ප්‍රකාශය කළේ. මොකද්ද ඔහු කරපු ප්‍රකාශය? මම ලෝකේ බොහෝ රටවල් වලට ගිහිල්ලා තියෙනවා. මම ලෝකේ තරු 7 හෝටල් වල ඉඳලා තියෙනවා. මම ලෝකේ තරු පන්තියේ ගුවන් යානාවල තමයි හැම වෙලාවෙම ගියේ. ඒ මොනවා තිබුණත් මම ලෝකේ බොහෝ ඇඳන් වල බුදියාගෙන තියෙනවා. මේ මොනතරම් දේවල් තිබුණත් මට පේනවා අද මට ඒ හැම දෙයකම වටා වටිනාම ඇඳ වෙන්නේ මේ මම අද ඉඳගෙන ඉන්න මම බුදියාගෙන ඉන්න ඇඳ තෙන් යන්න උනා. ඒ වගේම තරහ වෙන්න එපා හරින්ද මේ බටහිර උදාහරණ ගත්තට මේවා තමයි අදට ගැළපෙන උදාහරණ. 1958 අවුරුද්දේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ඉපදුනා පොඩි කොළු ගැටෙක්. ඔහු නමින් මයිකල් ජැක්සන්. ඔහු අවුරුදු 20 වෙනකොට ඇමරිකාවේ බොහෝ දක්ෂ ගායකයෙක් බවට පත් වුණා. හැබැයි ඔහුට ප්‍රශ්නයක් තිබුණා. ඔහුගේ හැමේ ප්‍රශ්නය. ඔහු කළු සහ සුදු මිශ්‍ර වෙච්ච දෙමව්පියන්ගේ ඇතිවෙච්ච ජාන වලින් ඉපදිච්ච දරුවෙක්. ඔහුගේ හැම දුමුරු පාටයි. හැබැයි ඔහුට ඕනේ වුණා ඔහුට ඇමරිකාවේ අංක 1 ගායකයා වෙන්න හැම සුදු පාට කරගන්න. ඔහු ඒකට ශල්‍ය කර්ම කරලා සුදු පාට කරගත්තා. ඔහු වටා හැම ක්ෂේත්‍රයකටම වෛද්‍යවරු හිටියා. ඔහු සංගීත සංදර්ශනයකට යනකොට ඔහුට හිටියා හાર્ට් පැත්තෙන් ඒ කියන්නේ අපි කියන්නේ කාඩියොලොජිස්ට් කෙනෙක් හිටියා. වෙන මොනවා හරි අමාරුවක් වුණොත් ෆිසිෂියන් කෙනෙක් හිටියා. එතකොට තෙරපි කරන්න කට්ටිය හිටියා. මේ බොහෝ කට්ටිය ඔහු පසුපස හිටියා. ඔහුගේ අදහස උනේ මේ සංගීතය තුලින් ඔහු ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා බවට පත් වුණා. ඔහුගේ කැසට් පට මිලියන් ගාණි මිලියන් 35ක් ඔහුගේ කැසට් පට ලෝකයා අලෙවි වුණා. හැබැයි ඔහු අවසානයේදී හරින්ද 1958 ඉපදුනා 2009 අවුරුද්දේදී අවුරුදු 51ක් වයසේදී ඔහුට මේ යන්න සිද්ධ වුණා. මහා වතු තිබුණා ඔහුට. එක එක කාලෙට ඉන්න ඍතු 4ට ඉන්න අර සිද්ධාර්ථ කුමාරයාට තිබුණා වගේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ වගේ මාලිගාවල් 4ක් තිබුණා ඇමරිකාවේ. ඒවා ඔක්කොම දාලා යන්න වුණා. අවසාන වශයෙන් ඔහුගේ හෘදය නැවතුණා. ඔහුගේ වෛද්‍යවරු කිව්වා ඔහු මිය ගියා කියලා. ඔහු ඇමරිකාවේ නිව්යෝක් ඉඳලා ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළට එනකොට වෙනම ගුවන් යානයකින් ආවේ සුපිරි පන්තිය ගුවන් යානයකින්. එහෙම ඇවිල්ලා මුළු අවුරුදු 150ක් අවයව බද්ධ කරගෙන එහෙම තමයි සමාජ මාධ්‍යවල තියෙන්නේ. මම දන්නේ නැහැ ඇත්ත බොරු. ඉන්න උත්සාහ කරපු මයිකල් ජැක්සන්ට මේවා ඔක්කොම දාලා යන්න වුණා. මම තව එක අපේ කලාපේ කාන්තාවක් ගැන කියන්නම් හරේන්ද්‍ර. ඇය තමයි ජයලලිතා ජයරාම්. ඉන්දියාවේ හිටපු ඊටාම දක්ෂ නිලියක්. ඇය අන්නා ද්‍රවිඩ මුන්නේස්රම් කාසගම් පක්ෂය හරහා දේශපාලනයට පිවිසියා. එම්.ජී. රාමචන්ද්‍රන්ගේ අනුගාමිකයෙක් හැටියට ඇය
අය පිළිබඳ එක එක මතවාද තියෙනවා. මම මේ කියන්නේ මතවාද ගැන නෙමෙයි, දේශපාලන මතවාද ගැන නෙමෙයි. ඇය මියගිය වෙලාවේදී එක්තරා වෙබ් අඩවියක් පළ කරලා තිබුණා. ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නාලිකාවක්. ඇයගේ අල්මාරිය වල, ඇයගේ ගබඩා වල තිබුණායි කියලා සාරි 12000ක්. සාරි 12000ක්. එතකොට හරින්ද්‍ර එක දවසකට එක සාරියක් ඇන්දොත් අපිට අවුරුද්දකට අඳින්න පුළුවන් වෙන්නේ සාරි 365යි. අවුරුදු 10කට අඳින්න පුළුවන් වෙන්නේ සාරි 3650යි. අවුරුදු 20ක් ඇන්දත් අවුරුදු 30ක් ඇන්දත් ওই සාරි ගාන ওই 12000 ඇඳලා ඉවර කරන්න බෑ. ඒ තරම් සාරි ගානක්. ඇයට පාවාහන් යුගල් 3000කට ආසන්න සංඛ්‍යාවක් තිබුණා කියලා කියනවා. ඒ වගේම එක එක සාරියට ගැලපෙන ආභරණ මේ අපි චරිතයක් විවේචනය කරන්න කියන කතන්දර නෙමෙයි. 2000ක් විතර තිබුණා කියලා තමයි මේ වෙබ් අඩවි වාර්තා කරලා තිබුණේ. හැබැයි 1948 ඉපදිච්ච ජයලලිතා ජයරාම් 2016 ඒ සියල්ල දාලා ඔය තිබිච්ච සාරි, ඔය තිබිච්ච පාවාහන්, ඔය තිබිච්ච මේවා හැම එකක්ම දාලා යන්න වුණා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ හරින්ද්‍ර මේ අපි ලෝකේ සමහර දේවල් අපිට අත්හරින්න වෙනවා කැමති වුණත් අකමැති වුණත්. ඔබටත් එහෙමයි මටත් එහෙමයි මේ ඉස්සරහා අපේ කැමරා මෙහෙවන සහෝදර ශිල්පීන්ටත් එහෙමයි. අපි හැමෝටම මේවා දාලා යන්න දවසක් එනවා. ඒ නිසා ආයි මම එනවා ස්ටිව් ජොබ්ස් කිව්ව කතාවට. ඒක බුදුදහමෙත් හරියටම කියනවා. ඔහු කිව්වේ හරියට අපේ හාමුදුරනේ මට අවසරයි මේ මට්ට කුණ්ඩලී කතාව ගැන ධම්ම පදේ තියෙන එක ගාතාවක් මනෝ පුබ්බං ගමා ධම්මා කියලා. මනස තමයි අනිත් හැම දෙයකම ඉස්සෙල්ලා ගමන් කරන්නේ. ලෝකේ තියෙන හොඳම ඇඳ ගිලන් ඇඳේ ඉඳලත් ස්ටිව් ජොබ්ස් කිව්වේ මම කරපු හොඳ නරක දෙකම මට මතක් වෙනවා. ඒ නිසා අපි අවසාන මොහොතේ ජොබ්ස් වගේම මයිකල් ජැක්සන් වගේම ජයලලිතා වගේම මොන තරම් දේවල් හම්බ කරත් ඒ හැම දෙයක්ම දාලා යන්න වෙනවා. අපි කරපු හොඳ නරක විතරයි ගෙනියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද මේ වප් පොහේ දවසේ මට මේ දෙවෙනි වතාවේදී කියන්න තියෙන්නේ පුළුවන් තරම් හොඳ කරන්න, පුළුවන් තරම් හොඳ දේවල් කරන්න, පින් කරන්න, අනුන්ට උදව් කරන්න, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, බණෙන් ලබා ගැනීම, වංචාව, හොරකම, එකිනෙකා කොටවන එක මේවා නවත්තලා ජීවත් වෙන්න. ලෝකේ තියෙන කාලෙත් එක්ක අපි ජීවත් වෙන්නේ මහා මුහුදෙන් ඉසකෙය ගහකින් වතුර බින්දුවක් ගන්නවා වගේ කුඩා කාලෙක. ඒ කාලෙදි මේ හැම දෙයක්ම අපිට මේ කාලේ අත්හැරලා යන්න වෙනවා පොඩි කාලේ ඉඳලා. ඒ නිසා හොඳම කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අත්හරින්න පුරුදු වන්න. පහුගිය දවස්වල මම දැක්කා මේ සමාජ මාධ්‍ය ජාලයේ පුවතක් පැතිරෙනවා. එතනත් ඒ නිර්මාණශීලී වන්නට පුළුවන්, සත්‍ය බවක් නොවේ කියන උත්සාහ කරන්නේ. නමුත් ඒ තුලින් අර මෙතුමා සඳහන් කළා වගේ අපිට ගන්න දෙයක් තිබුණා. ඒකේ තිබුණේ කන්ද කාඩු යන්න ඔබ සූදානම්ද කියලා ගෙනියන්න අවශ්‍ය ලයිස්තුව මෙන්න. ඒකේ තිබ්බේ ඇඳුම් 4ක්, තුවායක්, රබර් සෙරෙප්පු 2ක්, බෙඩ් ෂීට් එකක්, වතුර බෝතලයක්, කෝප්පයක්, පිඟානක්, සබන් කෑල්ලක්, මේ ආදී විදිහට එදිනදා ජීවිතයට සරලවම අවශ්‍ය කරන උපකරණ පෙළක්. කන්ද කාඩු දැන් හැමෝම රගෙන යන්නේ නැති එකත් ඇත්ත. දැන් පළමු ආශ්‍රිතයන් නිවසේම නිරෝධායනය කරන එකත් ඇත්ත. ඒ නිසා ඒ කියපු පණිවිඩය නොවේ අප ගත යුත්තේ. ඒ පණිවිඩය තුල ලියා තිබූ කාරණාව අරහා මතුවන යටි අරුත. ඒ තමයි එතන ඔවුන් සල්ලිකාරයෝද, සල්ලි නැති අයද, මහා වංශවත් අයද, නැත්තම් මේ දුප්පත් අහිංසක මිනිස්සුද කියන එක අදාළ කරගෙන තිබුණේ නැහැ. අවසානයේදී අර ස්ටිව් ජොබ්ස් කිව්වා වගේ මහා ධනකුවරයාගේ සිට දිලිඳු පැලේ සිටින කෙනාටත් අවසානයේදී අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ දිනවල අර සරල උපකරණ කිහිපය පමණයි. ඒ නිසා මොන තරම් දෑ හරි හම්බ කළත් අපට ඒ සියල්ල අතහැරලා කන්ද කාඩු යන්න සිද්ධ වෙන්න පුළුවන්. කන්ද කාඩු කියන වචනය අප සංකේතයක් විදිහට පමණක් යොදා ගනිමු. අතහරින්නට සිද්ධ වන්නට පුළුවන් කියන කාරණාව එතන පැහැදිලි වන්නේ. අර ඔබතුමා සඳහන් කළ ඇමරිකාව පිළිබඳව සහ එවැනි මහා සුපිරි බලවතුන් පිළිබඳව ඒක සඳහන් කරද්දී මට අර ධනිය ගෝපාලගේ කවිය මතක් වුණා. අපේ හඳුරන්නේ මය සටහන් කරගත්ත මෙතුමා කතා කරන වෙලාවේ එකතු කරගන්නා ලද ජලය ඇත්තෙමි, දොවා ගන්නා ලද කිරිද ඇත්තෙමි, නදී තෙර අසල පිරිවර සමග වාසය කරමි, මගේ කුටියේ නොතෙමි, මේඝය දැන් කැමතිනම් වහින්න කියලා තමයි ධනිය ගෝපාල කිව්වේ. මෙච්චර කාලයක් සුපිරි රටවලුත් එහෙම තමයි හිතුවේ.
එකතු කර ගන්නාලද ජලය ඇත්තෙමි, දොවා ගන්නාලද කිරිද ඇත්තෙමි, මගේ කුටියෙන් නොතෙමේ, පිරිවර සමග නදීතර වාසය කරමි, මේඝය දැන් කැමතිනම් වහින්න. නැත්තම් ලෝකයට ඕන දෙයක් වෙච්ච දෙන් අපි ආරක්ෂිතයි. නමුත් පැහැදිලි කිසිවෙක් ආරක්ෂිත නැති බව. ලෝක ධර්මතාව මොනතරම්නම් පැහැදිලි කරන්නට මේ දින කිහිපය අපට හේතු වනවාද කියන වගේ පැහැදිලි. අප යලිත් සූදානම් වන්නේ විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පසු දහම් සභාවට ප්‍රවේශ වෙමු. අමාධාර දහම් සභාව වෙනුවෙන් අපි යලිත් එන්නේ කොළඹ කිරුළපන පොල්හෙන්ගොඩ පාරේ ශ්‍රී ඇලන් මැතිණියාරාම විහාරස්ථානයට. දහමට ලැබෙඳි ඔබ දහමට අනුවම ජීවිතය දකින්නට ප්‍රියයි. මේ උදා වී තිබෙන වසංගත කාලවකවානුව දහමට ලංවන්නට වැඩි වැඩියෙන්ම ජීවිතයට හිත කියන කාලවකවානුවක්. ඒ අන් කිසිවක් නිසා නොවේ. අප හිතන දේවල් සිදු නොවන බව, අප නොහිතන දේවල් සිදුවන බව සෝබා දහම විසින්ම අපට පැහැදිලි කර දී අවසන් නිසා. ඒ නිසා සෝබා දහමමයි සැබෑ දහම කියන වග හඳුනා ගනිමින් අපට මේ වසංගත මග ඔස්සේම මේ දිනවල හිතන්නට සිදු වී තිබෙන නිසා. ඒ නිසා අද අපි මාතෘකා විදිහට අත්හැරීමට පුරුදු වන්න යන මාතෘකාව යොදා ගන්නට තීරණය කළේ. අපේ හාමුදුරන් වහන්සේ වෙත පූජ්‍යපාද දොඩම්පල රාහුල හාමුදුරන් වහන්සේ වෙතයි අපි යලිත් ප්‍රවේශ වන්නට සූදානම් වන්නේ අපේ හාමුදුරනේ. දර්ශනය තුල පමණක් නොවේ අපේ රටේ අපේ සහෝදර ජනතාව පිළිගනු ලබන අපේ සහෝදර ආගම්වලත් මේ අත්හැරීම පිළිබඳව එහි තිබෙන සැනසීම පිළිබඳව මනවින් සඳහන් කොට තිබෙනවා. ඒ නිසා මේ උතුම් වූ පුරපසළොස්වක් පොහොය දවසේ අපේ සහෝදර ආගමික උතුම වගේම ඒ අනුගාමික පින්වතුන් අපත් සමග එකට එකතු වන බව අප දන්නවා. ඉතින් ඔබත් මේ කරුණ ඔස්සේ ඔබේ දහමත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ජීවිතයේ සැනසීම සොයනවා නම් මේ සැනසීම කියන වචනය ඉදිරියේ තිබෙන්නේම අත්හැරීම කියන එක තමයි. දැන් කන්ද උඩ දේශනාවෙහිදී ඔබට මතකයි කිතුණු කතෝලික පින්වතුන් හැටියට ඒ පැමිණිච්ච පොහොසත් තරුණයා ඒ තරුණයා විමසනව ස්වර්ගයට යන්න තිබෙන පහසු මඟ ස්වාමීනි මට පැහැදිලි කරන්න කියලා. විට ඔය දසපනත ඉදිරිපත් කරනවා. එක ප්‍රධාන අපේ දස සීලයේසේ මුලින් අපේ දෙවියන් වහන්සේ පිළිබඳව තියෙන පිළිගැනීම් තුනත් සමග සමාජකාරක ධර්ම කාරණා 7ක්. එවිට තරුණ දරුවෝ ඇහුවේ මෙය පමණක් ඇද්ද කියලා. මේ අපේ බෞද්ධ දර්ශනයේ මේ කතාවම මේ විදිහට තියෙනවා. එහිදී ඒ තරුණ දරුවට යේසුස් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නෑ. ඔබ සන්තක දේ දන් දෙන්න, පරිත්‍යාග කරන්න, අත්හරින්න. ටික වෙලාවක් කල්පනා කර සිට ඒ දරුවා යන්න යනවා. ඒකනම් කරන්න අමාරුයි කියලා. උන්වහන්සේ සඳහන් කරන්නේ ගෝල බාලයින්ට මේ අත්තර කෙනෙක් ස්වර්ගයට ගැනීම යතුරු සිදුරකින් ඔටුවෙක් ඇදලා ගන්නවා කා අමාරු කාර්යයක් කියලා. දැන් මෙය බලන්න සමාජගතව අමාදහර ඔබත් එක්ක ඒකාත්මික වන්නේ ඔබගේ සමාජ පසුබිම පොහොසත් කරන්න. ඔබව ඉහළට ගේන්න, ඔබ ඉන්න තැනින් නගා සිටුවන්න. ඔබගේ හිතවල තියෙන උකටලී බව දුරලන්න. ඔබ දන්නවද අත්හැරීමේ තිබෙන ඵලය අත්හැරීම කියන එක තුල සැබෑවටම ඔබ කරන්නේ මොකද්ද කියලා? බුද්ධාමයට අනුව සැබෑවටම ඔබ කරන්නේ අල්ලා ගැනීමයි. ඔබ අත්හැරීම කරන තරමටම ඔබ අල්ලා ගැනීමට යොමු වන කෙනෙක්. පුතාදෝනේ ඔබටත් මේ තේරෙනවා. අල්ලගන්න අතමිටම ලොව ගන්න.
ඔබ මේ අල්ලාගෙන නැත්තම් මේ අත මිටමොලවගෙන සිටින තාක් ඔබට කිසිවක් තව ගන්න පුළුවන්ද? ඔබට කිසිවක් ගන්න බෑ. අත්හරින්න. දැන් අතහැරියා. දැන් අතහැරියා කියන්නේ ඔබ මිටමොලවන් හිටපු ප්‍රමාණය අතහැරියා. දැන් බලන්න ඔබට කොච්චරනම් ගන්න පුළුවන්ද? අල්ලා ගන්න පුළුවන්ද? මෙන්න මෙයයි දර්ශනය. බුදුහාමුදුරුවෝ ඇත කියන එක පිළිගන්නෙත් නැහැ, නැත කියන එක පිළිගන්නෙත් නැහැ. ඇත නැත දෙකම පිළිගන්නෙත් නැහැ. ඇත්තේද නැත නැත්තේද නැත කියන එක පිළිගන්නෙත් නැහැ. චතුස්කෝටි විනිර්මුක්ත මේක අපෝහවාදයක්. එවනම් මේක දාර්ශනිකයි. නිශ්ශබ්ද වෙන්න. දැන් ශබ්ද නැහැ කියනවා. ශබ්ද නැහැ කියන තැනට නිශ්ශබ්ද වෙන තරමටම ඇහෙන්නේ මොනවද? ශබ්ද. අපි ඇලන් මෙතනියාරාමේ කිරුළපනේ නිශ්ශබ්ද වුණොත් අපිට කිරුළපන හරියේ වැහෙනවා. තවත් නිශ්ශබ්ද වුණොත් නුගේගොඩ හරිය ඇහෙනවා. තවත් නිශ්ශබ්ද වුණොත් එහෙම කොට්ටාව හරියේවත් ඇහෙන්න පුළුවන්. තව විටක අපිට වරායේ නැව් හඬක් හෝන් එකක් සද්ද ඇහෙන්න පුළුවන්. දුම්රියක් යන ගමන අපිට සද්ද ඇහෙන්න පුළුවන් අපේ අවිස්සාවේල්ල පාරට. ඒ වගේ නිශ්ශබ්ද වෙන්න ශබ්ද එනවා. දැන් බලන්න මේ කියන්නේ අත්හැරීම කියලා කියන්නේ මහ පුදුම දෙයක්. එහි තුල ඔබට වටිනා දේ ගන්න පුළුවන්. ඔබේ මේ තිබෙන සාමාන්‍යයෙන් ඇසට පෙනෙන දේ ඔබ අත්හරින්න. ඔබේ දිබ්බ චක්කුව ඔබට දියුණු කරන්න පුළුවන්. ඔබේ සාමාන්‍ය කනට ඇහෙන දේ අත්හරින්න. ඔබට සැබෑව ඇහෙන දිබ්බ සෝතය දියුණු කරන්න පුළුවන්. ඔබට දිවට දැනෙන මේ සාමාන්‍ය රසමසූලේ රස අත්හරින්න. ඔබට විමුක්ති රසය වින්දනය කරන්න පුළුවන්. මගේ පින්වත්නි, ඒ දිබ්බ ජීවාව ඔබට උපදවා ගන්නට පුළුවන්. ඒයි මේ අත්හරින්න කියන්නේ. ඒ නිසා දැන් මේක සරල කාරණාවක් නෙවෙයි. භාවනාව තුලයි මේ යන්නේ. මේ අත්හැරීම බෞද්ධ දර්ශනයේ ගැඹුරුයි. ඒ ගැඹුරු තැනට ආවම අපි භාවනාවේ කතා කරනවා භාවනානුමය පඤ්ඤාවක් පිළිබඳව. ওই සුත්තමය පඤ්ඤා එයින් එහාට ගිය එකක්. අපිට මේ අත්හැරීම කිය තැනට ආවම මගේ අම්මා අප්පච්චි අත්තමසියා මහෝපාසක මහෝපාසිකාවියනේ මගේ පින්වත් හාමුදුරුවනේ අපිට භාෂාවක් අවශ්‍ය නැහැ. අපිට නිවන අවබෝධ කරගන්න භාෂාවක් ඕන නැහැ. අපිට මේ වචන ඕන නැහැ. මේ ඉංග්‍රීසි සිංහල දෙමළ මේ කිසිවක් ඕන නැහැ. අපට අවශ්‍ය කර බලන්න අවුරුදු 7 පුංචි රාහුල නැත්තම් පුංචි විසාකා කොහොමද සෝවන් ඵලයටපත් වෙන්නේ? මොන දේවල් දැනගෙනද? මොන භාෂාවලින්ද? මොන ත්‍රිපිටක කාරණාවලින්ද? ඒ නිසා මේ භාවනානුපඤ්ඤා මේ තැනට අපෙන්නට ඕනේ. ඒ නිසා මේ අපවට තිබෙන සියලු කෙලෙස් මේ බැඳීම් අත්හරින්න. ඒ අත්හැරලා සැබෑ දේ, හරි දේ, නිවැරදි දේ ගන්න, කියවන්න යන්න. මේක භාවනායි ගැන මොනවාද බ්‍රාහ්මණ ඉගෙනවීමක්. එහෙම නැත්නම් බුද්ධඝෝෂ හාමුදුරුවෝ බමුණේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ ත්‍රිපිටකය විනාශ කළා. ඔය විසුද්ධි මාර්ගය ලියලත් කරේ ඕව නෙමෙයි. මේ තියෙන සැබෑවට එන්න, අන්වසින් විසුද්ධි මාර්ගය අධ්‍යයනය කරන්න, කරලා මේ නිවනට එන මඟ සොයන්න. ඒ ගැඹුරු පැත්තයි මේ බෞද්ධ දර්ශනය. අපේ හාමුදුරනේ, ඕනෑම දෙයක් ඔබ පරිහරණය කරන්න. හැබැයි කිසිවක් අල්ලා නොගන්න. ඔබ වටපිටාවේ මොනතරම් දෑ තිබුණාට කම් නැත. හැබැයි කිසිවක් ඔබ අත මිට මොලවා හසු කර නොගන්න. බොහෝ දෑ තිබෙන මිනිසුන්ට කිසිවක් නැති විදියට හිත හදාගෙන ජීවත් වන්නට පුළුවන් නම් අත්හැරීමමයි ඒ. අත්හැරීමමයි නිවන. හිතේ නිවීමක් හදාගෙන ජීවත් වන්නට පුළුවන් විදියට අපට හිත එතනට ගෙන යන්නට පුළුවන් නම් මොන තරම්නම් අපේ ජීවිතේ භාග්‍යවන්ත වේවිද? දහම් මඟ ඔස්සේ උත්සාහ කරමු අප. යලිත් අජිත් රෝහණ මහතාණනි, ඔබතුමා වෙත අපි යමු වෙනවා. ඔව් හරින්ද. දැන් ඊළඟට විශේෂයෙන්ම මේ මට පොලිස් නිලධාරියෙක් හැටියට මේ අත්හැරීම ගැන මගේ රාජකාරී ජීවිතයේ ලැබපු අත්දැකීම් ගැන තමයි කියන්න තියෙන්නේ. අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නයකට සම්බන්ධ කරලා. දැන් මම මේ සම්බන්ධව ඔබගේ මේ නාලිකාවෙන්ම විකාශනය වෙච්ච මාත්‍රා වැඩසටහන ඔස්සේත් මම ප්‍රකාශ කළා මේ කාරණේ. ඒක තවදුරටත් මේ අහගෙන ඉන්න අපේ සහෝදර ජනතාවට, අම්මා තාත්තට, දෙමව්පියන්ට, දරුවන්ට හැම කෙනෙකුටම මම ප්‍රකාශ කරන්න කැමතියි. මොකද්ද මේ අපේ රටේ තියෙන නිශ්චල දේපොළ පිළිබඳ ප්‍රශ්නේ හරින්ද? මේ මම ලෝකේ රටවල් ගණනාවක පොලිස් ක්‍රමයන් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ රටවල් වල නැවතිලා ඉඳලා
ඒ පොලිස් ස්ථානවලට ගිහිල්ලා සතිය දෙක ඉඳලා තියෙනවා. ඒ වගේම ලෝකේ පොලිසි 3ක විතර මම වැඩ කරලත් තියෙනවා අවුරුදු කීපයක්. ඒ රටේ ඒ පොලිසියට අනුයුක්තව රාජකාරී කරලා තියෙනවා. හැබැයි මම දැක්කේ නෑ මේ අපේ රටේ තරම් මේ ඉඩකඩම් ප්‍රශ්න වෙන ලෝකේ කිසිම පොලිසියකට එන රටක්. පුදුම විදියට තමයි ඉඩකඩම් ප්‍රශ්න එන්නේ. අපේ රටේ අද ගත්තොත් පැමිණිලි මේ සුළු පැමිණිලි කියන දේවල් විවිධ පැමිණිලි කියන දේවල් ලක්ෂ 10ක් විතර ලංකාවේ පොලිසිය 494ට වාර්තා වෙනවා අවුරුද්දකට. මේ ලක්ෂ 10න් ලක්ෂ 5කටත් වඩා වැඩියෙන් තියෙන්නේ මොකද්ද මේ ඉඩම් ආරවුල්. එක්කෝ අල්ලපු ගෙදර මිනිහා වැට ඒ පැත්තට කරලා ඉනි හිටවලා. එහෙම නැත්නම් ඒ පැත්තේ කෙනා මේ පැත්තේ ගහක් අල්ලලා අගලක් කපලා. නැත්නම් ඒ පැත්තේ තේ පඳුරු දෙකක් අල්ලලා ගල් වැටියක් දාලා. එහෙම නැත්නම් අම්මා නැත්නම් තාත්තා පුතාට ඉඩම ලියලා දුන්නේ නැහැ කියලා අම්මට පහර දීලා. නැත්නම් තාත්තට පහර දීලා. පුතා බල කරලා කියලා මට ඉඩම ප්‍රාණභුක්තිය නැතුව ලියලා දෙන්න කියලා එතන ප්‍රශ්නයක් වෙලා. නැත්නම් අම්මා අයි තාත්තයි දෙන්නම මැරිලා ඉඩමට සහෝදර සහෝදරියෝ ගහගෙන ඊට පස්සේ එක සහෝදරයෙක් මැරිලා. නැත්නම් එක සහෝදරයෙක් ඉඩම අල්ලගත්තා කියලා අනිත් සහෝදරයාගේ පුතා ඇවිල්ලා කැත්තෙන් කොටලා. මේ වගේ අනන්ත අප්‍රමාණ පැමිණිලි මම පොලිස් ස්ථානාධිපතිවරයෙක් හැටියට පොලිස් ස්ථාන 3ක රාජකාරී කළා හරින්ද අවුරුදු 9කට 10කට ආසන්න කාලයක්. හැමදාම පොලිසියට එන පැමිණිලි වලින් ඔය ගහපුවා හොරකම් කරපුවා එනවා. හැබැයි වැඩි ප්‍රමාණයක් එන්නේ මේ ඉඩම් ආරවුල්. කොළඹින් පිට එහෙම බැලුවොත් හරියට එනවා ඉඩම් ආරවුල්. දැන් කොළඹ නගරේ වගේ බැලුවත් එන්නේ එක්ක කාණුවේ ප්‍රශ්න එනවා. එහෙම නැත්නම් පඩිපෙළේ ප්‍රශ්න එනවා මේක. මෙන්න මේ යථාර්ථයත් මේ අත්හැරීම ගැන තියෙන යථාර්ථයක් තමයි මේ හරින්ද මට කියන්න තියෙන්නේ. දැන් ඇත්තටම අපි බැලුවොත් මම අර ඉස්සෙල්ලා කිව්ව කතාව මුලටම ගියොත් එහෙම මේ අපි අද මේ අමාදහර වැඩසටහන පවත්වන මේ ඇලන් මැතිනිආරාම පන්සලේ මේ ඔබයි මායි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉන්න මේ භූමිය මේ භූමියේ වයස අවුරුදු බිලියන 4.5ක් වෙනවා. අවුරුදු ලක්ෂ 45000ක් වෙනවා. දැන් මේකේ ඇවිල්ලා අපි ප්ලෑන් එක ගහලා මිනින්දෝරුව ලව්ව මැනලා හරේන්ද්‍රගේ නමට ලියාගෙන පර්චස් 10.5යි කියලා මගේ නමට ලියාගෙන රූට් 2යි පර්චස් 2යි කියලා මේ අවුරුදු 70ට අර බිලියන ගාණක් තියෙන මේකට ගහ බැන ගන්නවා. මරා ගන්නවා. කොටා ගන්නවා. අත්තර ගන්න විදියක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? උසාවියට යනවා. දැන් මම දන්නවා නීති පිළිබඳ අධ්‍යක්ෂකවරයා හැටියටත් නීති නියෝජ්‍ය පොලිස්පති හැටියටත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් හැටියටත් මේ මම දන්න ඔය උසාවියට යන ඉඩම් නඩු වලින් 90%ක් ඉඩම් නඩුව දාන එක්කෙනා ජීවතුන් අතර ඉන්න කාලය තුල අවසාන විසඳුම ලැබෙන්නේ නැහැ. ඊළඟ යාගේ අනුප්‍රාප්තිකයා නැත්තම් යාගේ අනුප්‍රාප්තිකයා ඉන්න කාලේ තමයි විසඳුම ලැබෙන්නේ. මොකද මම මේ සම්බන්ධව පත් කරපු මේ කමිටියකත් වැඩ කරපු හින්දා මම දන්නවා 2010 වෙනකනුත් හරියට අපේ රටේ තිබුණා සමහර ඉඩම් නඩු ඉංග්‍රීසි විනිශ්චයකාරවරු ඉස්සරහා ආරම්භ කරපු නඩු. ඉංග්‍රීසි ජජස්ලා ඉස්සරහා ආරම්භ කරපු නඩු. ඒ කියන්නේ සමහරලාවට පාර්ශවයන්ගේ ප්‍රමාද තියෙනවා. මොකද ඒ නඩුව දාලා ඊට පස්සේ ඊළඟ අධිකරණයට අපීල් කරලා ඊට පස්සේ ආයිත් ඒ නඩුව කාලයක් තියලා ඊළඟ අධිකරණයට අපීල් කරලා මෙහෙම තීරණ ආපු නඩු. මෙහෙම වෙන ලෝකෙ කිසිම රටක දැන් අපි අපේ හැමදෙන්නේ සමාවෙන්න මෙහෙම කිව්වට අපි බෞද්ධයෝ කියලා කියනවා අපි එහෙම කියනවා. හැබැයි ඒ වුණාට මේ තරම් මේ නිශ්චල දේපොළ වලට මරා ගන්න කොටා ගන්න කිසි කෙනෙක් දැකලා නැහැ. මම දැකලා තියෙනවා දැන් හයිටි රාජ්‍යයේ සිරිසලොයි කියන නගරේ මම ටික කාලයක් බැලුවා. මේ දේපොළ වලට ගහ මරා ගන්නවා. ඔරලෝසුව කඩා ගන්නවා, කැසට් එක ගෙනියනවා, ගෙට පනිනවා, ස්ත්‍රී දූෂණ කරනවා. හැබැයි මේ නිශ්චල දේපොළ ඒගොල්ලෝ එච්චර ගණන් ගන්නේ නැහැ. දැන් අපි මේ හැම දෙයක් ගැනම හිතලා ලෝකයේ අනිත්‍යභාවයටලා කටයුතු කරාට මේ ප්‍රශ්නේ අද හරිම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ අපි පැලින්න මෙතන ඉඳලා තව අඩි භාගයක් අල්ලලා ගැහුවත් ඕක අපි අරගෙන යන්නේ නැහැ කවදාවත්. අපිට උරුම වෙන්නේ වැඩිම වුණොත් අඩි 8යි අඩි 4යි තමයි උඩරිම දැන් අලුතෙන් කපන මිනි වලක තත්ත්වය එකයි. එහෙම නැත්නම් ඊටත් වඩා අඩුවෙන් තමයි අපිට උරුම වෙන්නේ. මේ ඇරෙන්න මොනතරම් අපිට අක්කර ගාණක් තිබුණත් අපිට මේක අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම හරින්න මේ වෙලාවේදී කියන්න ඕනේ අපි දැකලා තියෙනවා පොලිසිය වලට එන පැමිණිලි එක්ක මේ දෙමව්පියන්ගේ තත්ත්වෙත්. දෙමව්පියොත් සමහර වෙලාවට නෑ මම මේක ලියන්නේ නෑ ලිව්වොත් මට මේගොල්ලෝ පන්නයි කියලා මැරෙන කම්ම ලියන්නේ නැතුව ඉන්නවා මේ ඉඩම. හැබැයි දරුවන්ගෙත් වැඩේ තියෙන්නේ තාත්තා එහෙම ලිව්වට පස්සේ
සමහර වෙලාවට එක එක පවුල් ප්‍රශ්නයක මට ලියලානේ තියෙන්නේ දැන් ඔබ ඵලයන් කියලා පන්නලා දානවා. දැන් ඒක නිසා දෙමව්පියෝ ඉඩම් ලියන්නෙත් නැහැ. ඊට පස්සේ තාත්තා මිය ගියාට පස්සේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ දරුවෝ ඉන්නවා. එක දරුවෙක් මිය ගිහිල්ලා එයාගේ දරුවෝ ඉන්නේ. දැන් මේක බෙදා ගන්න තෙස්තමේන්තු නඩුවක් යනවා. ආයි ඒකේ තියෙන ගස් කොළන් වලට එක පැත්තකින් වටිනාකම ඉල්ලනවා. තව පැත්තෙන් ගෙදෙට්ට වටිනාකම ඉල්ලනවා. මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඒකින්ද අපි බෞද්ධයෝ විතරක් නෙමෙයි මේක අහගෙන ඉන්න අපේ බෞද්ධ නොවන සහෝදර ජනතාවත් ඉන්නවා. අපිට මේවා අත්හරින්නවා. මේ නිශ්චල දීපොළට කාකොටා ගන්න එක නම් නවත්තන්න ඕනේ. නිශ්චල දීපොළ පස්සෙන් යන්නේක නවත්තන්න ඕනේ. ඔය අඩියක් සමහර වෙලාවට මම කියන්නේ නැහැ තමුගේ දීපොළ තව කාටවත් දෙන්න කියලා. අල්ලගත්තොත් අල්ලගෙන තියෙන්න අරින්න කියන්න අඩිය. ඔය අඩිය එයා යනකොට ගෙනියනවද කියලා බලන්න අවමංගල පෙරහැරත් එක්ක. ඉතින් ඒක නිසා මේ කාරණේ විශේෂයෙන්ම මතු කරන්න ඕනේ. මේ නිශ්චල දීපොළ පිළිබඳ ප්‍රශ්නය අපේ ජනතාව තාම තේරුම් අරගෙන නැහැ. තේරුම් ගන්න හැමදේනම මේවා අපි යනකොට ගෙනියන්නේ නැහැ. තමුගේ ඉඩම් තියෙනවා නම් ඒවා දූ දරුවන්ට ලියන්න, බෙදලා දෙන්න, ඒවා තියාගෙන ඉන්න එපා. දූ දරුවොත් තමුගේ දෙමව්පියන්ට සලකන්න අසල්වැසියෙක් රණ්ඩු වෙන්න එපා ඉදමට. මේ අවුරුදු බිලියන 4.5ක් තිබිච්ච මේ භූමිය අපි ගෙනියන්නේ නැහැ. ඔබතුමාගේ ඒ අත්දැකීම් හරහා මතුවන කාරණා අතිශයින්ම වටිනවා අපේ මේ කතා බහ ජනතාගත කිරීමේදී සමාජගත කිරීමේදී සහ ප්‍රායෝගිකත්වයට ගෙන යාමේදී මහගම සේකර මැතිතුන් නොමියෙමි කාව්‍ය ග්‍රන්ථය සඳහන් කරද්දී ඔය ඔබතුමා කියූ කාරණාව හරහා සමාජයට කියන පණිවිඩයකුත් සඳහන් වෙනවා. ඒ තමයි අර යව් දිව් සිල්වා නම් ව්‍යාපාරිකයාගේ මරණය ගැන ඔහු බොහෝම උත්ප්‍රාසයෙන් යුතුව මහගම සේකර ශූරයන් සඳහන් කරනවා. මේ ව්‍යාපාරිකයා දියුණු වන්නට හොඳින් සහ නරකින් වෙහෙසුණු කෙනෙක්. ඒ මරණය වෙලාවේදී මහගම සේකර ශූරයන් නොමියෙමි කාව්‍ය සංග්‍රහයේදී ඒ මෙන්න මෙහෙමයි කියන්නේ. සාලයේ මැද ඇත්දල යට රිදියෙන් මල්කම් කළ දිලිහෙන පෙට්ටිය තුල උපන්දා සිට කවා පොවා ඇති දැඩිකොට අප හැරගිය කැලි කසලක් බඩ මත අත් බැඳගෙන උඩු බැල්ලෙන් පේමන්ට් එකේ ඉස්සර පොඩි පොඩි බඩු වික්කා බුකිය දැම්මේ ඊට පස්සේ හොර අරක්කු අලුත්ම බිස්නස් එක මංගල අවමංගල අධ්‍යක්ෂ ඒකෙන් තමයි නැග්ගේ අද කොහොමද අක්කර 10 ගාණක් තවුමෙන් භාගයක් විතර කඩසාප්පු කාර් බාර ලොරි ට්‍රැක්ටර් ඔක්කොම අපරාධේ සල්ලි කුරුණෑගල වත්තට ගිහින් එද්දී පපුව නිකන් ටිකක් රිදුනා ඉස්පිරිතාලයට ඇතුල් වෙන්න කිව්වා එවෙලේම ඉතින් ආවා එම්බාම් කළු ගැහුණ තොම් බ්‍රොසිස් මල මුහුණ වසා ඇත බදාමින් සුදු පියර ඕක තමයි යථාර්ථය. හැබැයි ඔබතුමා සඳහන් කළා වගේ මේ යථාර්ථය හඳුනා නොගෙන කිසිවක් අත්හැර ගන්නට බැරුව හැමදේම එක් කර ගන්නට ගිහින් අපි ජීවිතේ අපෙන් ගිලිහි යනවා අපට නොදැනීම. අවසන් විරාමයේ වෙතයි යන්නට අපි සූදානම් වන්නේ. විරාමයෙන් පසුව ඊතර මිනිත්තු කිහිපයක් මෙවන් වටිනාම කාරණා හරහාම ගත කරමු. අද වප් පුර පසළොස්වක පොහොදා කොළඹ කිරුළපන පොල්හෙන්ගොඩ පාරේ ශ්‍රී ඇලන් මැතිනිආරාම විහාරස්ථානයට අපි යලිත් පැමිණෙන්නේ අමාධාර දහම් සභාවට ප්‍රවේශ වන්නටයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අද වප්පුර පසළොස්වක පොහොය දවසේ අමාධාර වැඩසටහන උදෑසන සිට සන්ධ්‍යා කාලය දක්වාම මේ වෙහෙරේදී අප සිදු කරන්නේ උවැසියන්ගේ සහභාගීත්වයෙන් තොරව සියල් සෞඛ්‍ය නීති රීති නිරෝධායන නීති රීති කොන්දේසි රෙගුලාසි අනුගමනය කරමින් සුරක්ෂිත රටක් ඉක්මනින්ම කඩිනමින් බිහිවීමේ උදාර අරමුණත් හදවතින්ම පෙරදරි කර ගනිමින් ඒ මාධ්‍ය අරමුණක් බවටත් පත් කර ගනිමින් අද අපේ සාකච්ඡාවට වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පළ රාහුල හාමුදුරන් වහන්සේ ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පළ කළ කාරණා අදහස් සියල්ලම අපේ හිත්වලට වටිනා කම් රාශියක් එක් කරන්නට හේතු වුණු කාරණා බවට පත් වුණා. තවත් මිනිත්තු කිහිපයක් අපට අමාධාර දහම් සභාවේ සෙවන ලබන්නට පුළුවන්කමක් තිබෙනවා. අපේ හාමුදුරන් වහන්සේ වෙත අපේ මිනිත්තු කිහිපේනොත් වැඩි යමක් දැනගැනීමේ අරමුණින් ඉක්මනින්ම පැමිණෙනවා. අපිට අත්හැරීමට
එකිනෙක කෙනාට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ගේ දුරුගුණ නුගුණ ඒ තියෙන අඩුපාඩුකම් ඔබට පෙන්වලා දෙන්න පුළුවන්. එය බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ විශේෂයෙන් මේ වැනි අඩුපාඩුකමක් දුර්වලකමක් පෙන්වලා දෙන කෙනා නිදානයක් පෙන්වලා දෙන කෙනෙක් හැටියට සලකන්න කියලා. ඒ තුලින් අපිට අපේ තියෙන අලසකමේ ඉඳලා බොහෝ දේ අපිට අත්හරින්න පුළුවන්. අමාදහර ඔබට එලෙස අඩුපාඩු පෙන්වලා දෙමින් ඔබගෙන් ඒව දුරු කරන්න කල්යාණ මිත්‍රයෙක් වෙන වැඩසටහනක් එක පැත්තකින්. ඒ වගේම තමයි අපිට අපේ රාජ්‍ය තුලින් දැන් අපේ නීතිය අපට අඩුපාඩුකම් මගහැර ගන්න අවශ්‍ය ශක්තිය දෙනවා. යම් නීතියක් සම්පාදනය කරලා ඒක පොදු මහජනතාව තුලින් එන සම්මතයක් ඒක ව්‍යවස්ථාදායකයක් තුලින් සම්මත කරගෙන අපි එය ක්‍රියා කරන්න අධිකරණයකට පවරනවා. දැන් ඒ ආකාරයට අපිට ඒ ඇත්ත උදව් කරනවා. අපේ අඩුපාඩුකම් දුරලා ගන්න. අනෙක් පසින් අපිට රාජ්‍යයකට තවත් විදිහකින් පුළුවන් අපෙන් වෙන අඩුපාඩුකම් නවත්තන්න. දැන් ඔබ දන්නවා කර්මයම නෙවෙයි සියල්ලටම හේතුව. ඒ වගේම අපේ පරිසර සාධක උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම මේවා අපිට තියෙනවා. ඒ වගේ සමාජ අසාධාරණකම් නිසා අපිට ගොඩක් අත්හරින්න බැරි වෙලා තියෙනවා. ඒක සමාජ අසාධාරණකමක්. දැන් අපේ ගත්තොත් කුල ක්‍රමය. මේ කුල ක්‍රමය කියන එක නීතිගතව කොහෙවත් නැහැ. එහෙම නැත්නම් ධර්මයේ කොහෙවත් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේවා බැහැර කළ යුතු දේ. හැබැයි සමාජගතව ඔබ තියනවා මේ සමාජ අසාධාරණයක් අපිට තියෙනවා. ඒ හරහා මේ නයින් බැලුවම දහම ඔබට පෙන්වලා දෙන, ඒ වගේම නීති රීති පෙන්වලා දෙන මේ කාරණාවලට අමතරව අපිට රාජ්‍යයකට පුළුවන් වෙන්නට ඕනේ මිනිසුන්ගේ සුබවාදයේ උදෙසා, යහපත උදෙසා යම් යම් තීන්දුව తీරන ගන්න. ඒවා මිනිස්යන්ගේ දුර්වලකම් හැටියටම අපි සැලකී යුතු වන්නේ නැහැ. මිනිසුන්ගේ දුර්වලකම් නෙමෙයි. දැන් අපි අපේ සර්ගෙනුත් සඳහන් වුණා මේ ඉඩම් ප්‍රශ්න වැඩි කියලා. මේ රටේ 1505ට එහා පැත්තට ගියොත් ඔය එක ඉඩම් ප්‍රශ්නයක්වත් නැහැ. අපිට මොකක්ද සිද්ධ වුනේ? අපිට මහා බ්‍රිතාන්‍යයෙන් ඇවිල්ලා අපිට ඇති කරපු තත්ත්වයේ තුළ අපේ ඉඩම් ටික ගන්න ඕනවට ඒගොල්ලන්ට කොල්ල කන්න ඕනවට අපිට සීමාවක් කළා. මේ නුඹලාගේ මෙන්න මේ වපසරිය ඉඩම් ටික තමයි නුඹලට අයිති. අනිත් ටික ඔක්කොම ඒගොල්ලෝ මුඩු බිම් හැටියට ආදිවාසීන් ගත්තා. අරගෙන ඊට පස්සේ අපිට තකන් කසාදයක් තිබ්බේ නැහැ. අපිට ওই සහතිකයක් නැහැ. හැබැයි අපිට කවදාවත් ඩිවෝස් නඩු තිබ්බේ නැහැ මේ රාජ්‍යය තුළ. ඒකයි සර් පෙන්වලා දුන්නේ. ඒ ඩිවෝස් නඩු නැති උනේ ඇයි? අපි හොඳට පවුලක් ආරක්ෂා කරගෙන යුතුයකම තුළ හිටියා. අද කොල කෑල්ල කස්සම් කරලා ඉවර වෙලා ඒක තුළ වන්දියක් ලබා ගැනීම, නඩත්තු ලබා ගැනීම මත තමයි බොහෝ දෙනෙක් රඳන්නේ. දැන් මේව නැති වුණා කියලා කියන අතීතය තුළ අපේ තිබිච්ච සමාජ සුරක්ෂිත බව, සමාජයේ සුරක්ෂිත කරන්න කියලා අපිට ප්‍රශ්න ගොඩක් දීලා තියෙනවා. දැන් අද කියනවා කසාද සහතිකයේ මොකක් හරි මේ තියෙන දේවල් අයින් කරන්න ඕනේ කියලා. එතකොට එදා අපච්චි කියන කෙනෙක් ඕන හින්දා ඒ කසාද සාතිකයක් ආවේ. ඇයි? සීමා කරපු ඉඩම් ටික දරුවන්ට යන්න ඕනේ. ඒ දරුවන්ට බෙදලා දීම නිසා තාත්තා උනාද නොඋනාද තාත්තාය කියා නමක් දැම්මා සාතිකයට. මෙන්න මෙයා තමයි පියා. ඒ නිසා මෙයාගේ ළමයි මේගොල්ලෝ. අන්න ඒ විදිහට ආපු ක්‍රමය රජයට අද වෙනස් කරන්න බැරිද? මේව දීපු මහා බ්‍රිතාන්‍යයේ වත් කිසිම ඉඩමක් පෞද්ගලිකව අයිති නැහැ. අදත් ඒව තියෙන ක්‍රවුන් ලෑන්ඩ්ස් හැටියට. එහෙනම් අපිට දීපු මේ දේවල් තුළ අපි මිනිස්සු ප්‍රශ්න ගොඩක දාලා ප්‍රශ්න ඇති වෙන විදියට හදලා අපිව එකිනෙකා අපේ ජාතින් එනකොට ගන්න විදියට හදලා එක පැත්තකට තේසවලාමේ හරි හත්වලාමේ කියලා හරි නීති හදලා තව පැත්තකට දකුණට තව එකක් දාලා ඒ නිසායි කියන්නේ එක රටක් එක නීතියක් එක විදියට ගේන්න මේ රාජ්‍යයට බලය දීලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය නායකත්ව ඒ වගේම රාජ්‍යක ක්‍රියාකාරී නීති රීති සම්පාදකයෝ මේ එකට එකතු වෙලා අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ තුල ඇතිවෙන ගැටලු මේ අපේ සහෝදර අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාලා මේ පෙන්වල දෙන මේ කාරණා සුබවාදී කරගන්නට මම හිතනවා අපිට උදව් අවශ්‍යයි. ඒ උදව් ඇති කර දැන් අපේ රට තුලින් එළියට යන කෙනෙක් પાස්පෝර්ට් එක අවුරුදු 10කට අපිට අවලංගු කරලා හදලා දුන්නොත් අපේ ඩුබායි අබුඩාබි ආච්මන් බහරෙන් යන එක අම්ම කෙනෙක්වත් වැඩකට යන හවුස්මේට් කාටවත් ආපහු ඒ රටේ අවුරුදු 10ක් යනකම් එම්බසියට එන්න ඕනේ නේ.
අවුරුදු 5කට තිබ්බනම් දෙසරයක්වත් හම්බ වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ මිනිස්සයාට මොනව කළත් අර ගෙදරින් කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මේව වෙනස් වෙ යුතුයි. තුට්ටු දෙක ගන්න. අපේ මේ අපේ රටට ඕක පිට එම්බසියට යන වඩා මෙහෙදිම ගත්තොත් හොඳයි. මේව නෙවෙයි. අපි සකස් කරන්න. එදා තිබුණේ දරුවගේ අයිතිය අප්පච්චිට. අප්පච්චි දරුවන්ගේ අයිතිය ගන්න ඕනේ. අද දරුවෝ කීල්ල ගහගෙන එනවා අම්මට අයිතිය දීලා. ඒ නිසා රටක ඉඳලා එනවා අප්පච්චි කවුද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේව වෙනස් කරන්න ඕනේ. වැරදි කරන්න තියෙන තැන් වහන්න ඕනේ. අද කසාද නීතිය තුල කිසිම තැනක විවාහකයාගේ හැඳුනුම්පත් අංකය දාන්න තැනක් නැහැ මගේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ඒ නිසා වෙන්නේ එක මිනිහා 5 බඳිනවා 6 බඳිනවා 4 බඳිනවා. එකම දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේ 4 දෙනා බඳපු මිනිස්සු ඉන්නවා. ඒක අල්ල ඇයි බැරි ඡන්ද කොමිසමේ ඡන්ද කොමසාරිස්ට පුළුවන්කම තියෙනවා නම් දෙපළක ලියාපදිංචි වෙච්ච කෙනා අල්ලගන්න වහාම එකතැනක් තෝරගන්න කියලා එකතැනකින් කසාද බැඳපු මිනිහා අල්ලගන්න අපේ විවාහ රෙජිස්ට්‍රාර් ළඟ කොම්පියුටරේ ඔය නම් ටික දාන්න බැරිද හැඳුනුම්පත් අංකෙත් එක්ක. ඒ නිසා වෙනස් කරන්න මිනිස්සුන්ට අත්හැර යන්න වැරදි වලින් අත මිදෙන්න රාජ්‍යයෙන් පවා අපිට උදව් අවශ්‍යයි. පොදු මහ ජනතාවත් එකිනෙකා උදව් කරගෙන අපේ උතුම් වූ පරමාර්ථය නිවන ලබන්න ඊට පෙර මේ අපි ඉන්න තැන දිව්‍ය ලෝකයක් කරගන්න අපේ සමාජකාරක ධර්මත් අපි සකසා ගනිමු. දහම තුළ අප ජීවිතය හදාගන්නට බොහෝ දේ හඳුනා ගන්නවා සේම සමාජය තුළ හදාගෙන පෙරට යන්නට තවත් බොහෝ දෑ තිබෙනවා. අපේ හාමුදුරන් වහන්සේ ඒ කාරණාවනුයි මතු කර පෙන්වුවේ. මේ සිරි ඇලන් මෙතිනි ආරාම විහාරස්ථානයේ අප මේ රැඳී සිටින ස්ථානයට එක් පසකින් තරමක් ඈතින් අපට බෝධීන් වහන්සේ පෙනෙනවා. දර අපේ හාමුදුරන් වහන්සේත් සඳහන් කළා මේ ඉඩම් නඩු පිළිබඳව අපේ අජිත් රෝහණ මහත්මයා සඳහන් කළ ඉඩම් නඩු පිළිබඳව මේ කලාපයේ පවණක් නෙවෙයි මුළු ලෝකයේම වැඩියෙන්ම ඉඩම් නඩු සහ දේපල අයිති කරගන්නට වෑයම් දරන රටවල් අතරින් ඉහළින්ම සිටින්නේ අපේ රට කියන වග. හැබැයි හැම වෙලාවෙම අත්හැරීම ගැනයි කතා කරන්නේ කියන වග. මම හිතන්නේ මේ බෝධීන් වහන්සේත් අපට ඒකට නිහඬ පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි බෝධීන් වහන්සේ කියන්නේත් බුදුන් වහන්සේ සියල්ල අත්හැරපු තැන. හැබැයි අද වෙනකොට බෝධීන් වහන්සේ කියන්නේ අපි සියල්ල ප්‍රාර්ථනා කරන තැන. හැම වෙලාවෙම ගිහිල්ලා අපට අහිමි බොහෝ දේවල් ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්නේ බෝධීන් වහන්සේගෙන්. එවිට අප අර සැබෑ හරය යම් දේවල් තුලින් හඳුනා නොගත් අවස්ථා තියෙනවා. ඇත්තම කියනවා නම් හිතේ තියෙන දුක කියාගන්න අපට කෙනෙක් ඉන්නට ඕන, තනක් තියෙන්නට ඕන. බෝධීන් වහන්සේ ඊට ඉතාමත්ම සුදුසුයි. අප එවැනි ප්‍රාර්ථනාවන් කළාටත් කම් නැහැ පෘථග්ජනයන් වශයෙන්. නමුත් බෝධීන් වහන්සේගේ පරම හරය හෝ එකම හරය බවට පත්වන්නේ ඒ පමණක්යයි පමණක් සිටීම වරදක්. ඒ නිසා තමයි මේ කියන හැම කාරණාවකින්ම අපට ගන්නට බොහෝ දෑ තිබෙන බව අපට හැඟෙන්නේ. අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, අපි යමු වෙමු අපි අවසන් මිනිත්තු කිහිපයට. ඔව්, දැන් අපේ හරින්ට මාතෘකාව මේ අත්හැරීමනේ. මේ අත්හැරීම කියන එකට බෞද්ධයට විතරක් නෙමෙයි හැමෝටම වැදගත්ම સિદ્ધාන්තයක් අපේ මේ බුදුන් වහන්සේගේ දර්ශනය තුල තියෙනවා. මේ સિદ્ધාන්තය ගැන අපි විතරක් නෙමෙයි බටහිර ලෝකයේ අය පවා මේ સિદ્ધාන්තය ප්‍රගුණ කරනවා. මේක ප්‍රගුණ කරන්න පුළුවන් වුණොත් ඉතා වැදගත්. වර්ෂ 1950 ගණන් වලදී ආතසි ක්ලාක් පොතක් ලිව්වද ඩීප් රේන්ජ් කියලා. ඒක ඇවිල්ලා මේ සබ්මැරීන් එකකින් යන නවකතාවක් ගැන තමයි මේ පොත ලිව්වේ. ඔහු ලංකාවේ හිටපු මේ ලෝකේ වර්තමාන තොරතුරු තාක්ෂණයේ පුරෝගාමියා කියලා කිව්වොත් නිවැරදි. ඔහු ඉදිරිපත් කරපු ඒ තර්කණය තමයි අද ලෝකයේ මේ Viber, WhatsApp, imo අන්තර්ජාල ඔක්කොම තාක්ෂණයට ගැබ්බෙලා තියෙන්නේ. ඔහු කිව්වේ ලෝක ගෝලේ කක්ෂය මත චන්ද්‍රිකා 3ක් තිබ්බොත් මුළු ලෝකෙම එකතු කරන්න පුළුවන් කියලා 1945 දී ලන්ඩන් ටෙලිග්‍රාෆ් පත්‍රයට ලිපියක් කියලා. දැන් මොහුත් කිව්වේ මේ බුදුදහමේ තියෙන වැදගත්ම මේ කාරණයක් එක්ක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක තියෙන අනිත් මම මේ කියන කාරණය නිසා ක්‍රිස්තු වර්ෂ 2050 වෙනකොට ලෝකයේ තියෙන අනිත් ආගම් අතර තේරවාද බුදුදහම ඉපිලෙමින් පවතිනවා කියලා උඩට යනවා කියලා. හැබැයි ඔහු බෞද්ධයෙක් නෙමෙයි. දැන් මේක අහගෙන ඉන්න අනිත් ආගම් වලට අගෞරවයකුත් නෙමෙයි. නමුත් ඒ ආගම් වලට ඒ ගෞරවය හැමම තියෙනවා. හැබැයි මේක ඉපිලෙනවා කියලා. මොකද්ද මේ වැදගත් කාරණේ? මේක තමයි මේ බුදුන් වහන්සේ දේශනා කරපු උන්වහන්සේගේ චරිතය තුලම ගැබ්බෙලා තියෙන තාදි ගුණය. නැත්තම් නොසැලෙන ගුණය. මෙන්න මේක අපිට ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඔය ඕනේ දෙයක් අත්හරින්න පුළුවන්. දැන් හරේන්ද්‍රයි මමයි අපේ ස්වාමින් වහන්සේයි මින්නවනේ මේ වැඩසටහන. දැන් මේක හෙට දැන් මේක මේ අපි අද මේ වැඩසටහන ප්‍රචාරය වෙලා හෙට වෙනකොට ස්වර්ණ වාහිනියෙන් මේක දාවි
YouTube එකට. දානකොට හරින්ද්‍ර හිතනවාද හැම කෙනෙක්ම මේ වැඩසටහනට මෙහෙම කරයි කියලා. නෑ මෙහෙම දාන අයත් ඉන්නවා. මෙහෙම දාන අයත් ඉන්නවා. ඒතර හරින්ද්‍රට දොස් කියන අයත් ඉන්නවා. හොඳ කියන අයත් ඉන්නවා. මම මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බහම මට හොඳ කියන අයත් ඉන්නවා, දොස් කියන අයත් ඉන්නවා. ඒ වගේම මේ වැඩසටහන ප්‍රචාරය කරනකොට සමහරවිට වෙලෙන් දැන්වීම අඩු වෙලා ස්වර්ණවාහිනියට ලාභ වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් ලාභ, අලාභ, කීර්ති, ප්‍රශංසා, සැප දුක මේක මේ අටම හරි විදියට අපිට විඳ දරා ගන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම අපිට අත්හරින්න පුළුවන්. දැන් ප්‍රභාකරන්ට වෙච්ච තත්ත්වය මොකද? එහෙම නැත්නම් ලෝකෙ හිටපු ගරිල්ලා නායකයෝ, මම නම් වශයෙන් කියන්නේ අපේ රටේ පාතාල නායකයෝ කියලා අපරාධකාරයෝ කොටසක් හිටියා. ඒ අපරාධකාරයින්ට අවසානයේදී උරුම වුණෙත් මොකද්ද? මේ ජය වගේම පරාජයට මුණ දෙන්න ශක්තියක් නැතිකම. ලාභය වගේම අලාභය විඳ ගන්න ශක්තියක් නැතිකම. කීර්තිය වගේම තමුන්ගේ කීර්තිය ප්‍රශංසාව වගේම අනිත් පැත්තට යම් කෙනෙක් දොස් කියනවා නම් ඒක විඳ දරා ගන්න බැරි ශක්තිය. හැබැයි අපි හැමෝටම මටත් හරියෙන්ද්‍ර මේ ඉස්සර මාධ්‍ය ප්‍රකාශක හැටියට ආපු මුල් කාලේ 2011 එහෙම සමහර ප්‍රශ්නයක් ආපුවාම ටිකක් කේන්ති යන ගතියක් තිබුණා උත්තර දෙන්න. ඒ මාධ්‍යවේදියන් දිහා ටිකක් තරහින් බලනේම ගතියක් ස්වභාවිකවම ආව ඇත්ත කියන්න ඕනේ. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට මමත් ඉතින් දහම් පාසල ඉගෙනගෙන තිනවා. මේවා අද මට කවදාවත් ඔබ දැකලා තියනවද මේ මාධ්‍ය සාකච්ඡාවකදී මොන ප්‍රශ්නයක් ඇහුවත් කේන්ති යනවා. කේන්ති යන්නේ. අපි මේක ආරෝපණය කරගන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට මේවා අත්හරින්න පුළුවන්. අපිට සමහර දේවල් ගැන හිතන්න පුළුවන්. ඒ නිසා මේ බුදුදහමේ තියෙන වැදගත් સિદ્ધාන්තය ඉස්කෝලේ යන දුවල පුතාලා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, රැස්සාවල් කරන අය, වැඩිහිටියෝ හැම එක්කෙනෙක්ටම ප්‍රගුණ කරන්න පුළුවන් නම් හැමෝම අපිව අගය කරයි කියලා හිතන්න එපා. එහෙම අගය කරනවා නම් හොඳයි. හැමෝම අජිත් රෝණ හොඳ මිනිහෙක් අජිත් නෑ. ඒ අතර 10 දෙනෙක් ඉන්නවා මේ මිනිහා කියන ඒවා පිළිගන්න එපා. මෙයා බොරු කියනවා මොනවා හරි කියනවා ඉන්න පුළුවන්. හැබැයි ඒක ස්වභාවික දෙයක්. ඒ වගේම හැම දෙයකින්ම අපි කරන ලාභ සිද්ධ වෙන්න බෑ. අපිට පාඩු වෙන්න පුළුවන්. මේක ප්‍රගුණ කරගත්තොත් මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ලෝකේ යුද්ධ ඇති වුණේ, ලෝකේ මහා ව්‍යසනයන් සිද්ධ වුණේ, බෝම්බ ගැහැව්වේ, විප්ලව ඇති වුණේ, ලෝකේ විනාශ වුණේ, මිනිස්සු අතර ප්‍රශ්න ඇති වුණේ, රට රාජ්‍යවල් එකිනෙකාට ભેද බින්න වුණේ මේ ජය වගේම පරාජය මුණ දෙන්න ශක්තියක් නැති වෙච්ච ඉඳා. ලාභ වගේම අලාභ වලට මුණ දෙන්න ශක්තියක් නැති වෙච්ච ඉඳා. ඒ වගේම කීර්තිය ප්‍රශංසාව වගේම දොස් කියන ඒවට මුණ දෙන්න ඒවට ශක්තියක් නැති වෙච්ච නිසා. ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හරින්ද්‍ර බුදුදහමේ තියෙන මේ නොසැලෙන ගුණය කියන સિદ્ધාන්තය ප්‍රගුණ කරන්න පුළුවන් නම් බුදුන් වහන්සේ එක වෙලාවකදී කොසල් රජුරුවන්ගේ මහා දානෙට ගියා වගේම අර සාමාන්‍ය ගෙදරකට ගිහිල්ලා දානයක් ගන්න උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. එක වෙලාවක උන්වහන්සේට සුන්දරී පරිබ්‍රාජිකාව චින්ච මානවිකාව වගේ අය ඇවිල්ලා අපහාස කරනකොටත් උන්වහන්සේ උපේක්ෂාවෙන් බැලුවා. ඉතින් අපිට අපේ ජීවිතේ මෙන්න මේවට මුණ දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 70ක් 80ක් වගේ කාලෙකදී සතුටින් ජීවත් වෙලා අනුන්ට උදව් කරලා පින්දහම් කරලා මම නම් බෞද්ධයෙක් හැටියට විශ්වාස කරනවා නැවත උප්පත්තියක් නැවත ආත්මයක් තියෙනවායි කියලා. ඒ ආත්මේ සතුටින් ජීවත් වෙන්න. ඒක නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ හැම කෙනෙක්ම පොඩි කාලේ ඉඳලා දරුවන්ට උගන්වන්න මේ තාදි ගුණය බුදුන් වහන්සේගේ තිබිච්ච නැත්නම් මේ නොසැලෙන ගුණය කියන සංකල්පය ප්‍රගුණ කරන්න දරුවන්ට. තරුණියෝ ඉගෙන ගන්න ඕනේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේක ප්‍රගුණ කරන්න ඕනේ. ජයග්‍රහණය වගේම පරාජයක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩාංගණයකට දෙපැත්තක් ගියොත් කණ්ඩායම් දෙකක් ගියොත් එකක් දිනනවා අනිත් එක අනිවාර්යයෙන්ම පරාද වෙනවා. ඒක ප්‍රගුණ කරන්න දැනගත්තේ නැත්නම් බැට් එකකින් ගහ ගන්නවා, බෝලින් ගහ ගන්නවා, මරා ගන්නවා, කන හපලා කනවා. ඉතින් මේ තත්ත්වෙ වෙන්න බෑ. ඉතින් ඒක නිසා මෙන්න මේක ප්‍රගුණ කිරීම මං හිතන්නේ අත්හැරීම, ඒ වගේම බොහෝ දේවල් වලට බොහෝ ජයග්‍රහණ වලට පරාජය පිටිපස්සෙන් තියෙනවා. ඒක ලබා ගන්න හොඳ හේතුවක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අප්‍රමාදව හොඳ කරන්න, කුසල් කරන්න, තාදි ගුණය ප්‍රගුණ කරන්න. නිරෝධායන නීති රීති පවත්වා ගැනීමට නම් ස්වයන් විනයක් අවශ්‍යයි කියන වගකීමෙන් තමයි ඔබ මේ සාකච්ඡාවට මුල පිරුවේ. ඒ අවසන් කළේ ධර්මයේ තුල මනවින්ම හඳුනා ගන්නට පුළුවන් වටිනා ගුණයක් බවට පත්වන තාදී ගුණය ගැන සඳහන් කරමින්. ඒ නිසා මේ මාතෘකාවට ලබා දිය හැකි පෝෂණය හතර අතින්ම ඔබතුමා ලබා දුන්නා අද වැඩසටහන. ඒ නිසා තවත් අතිශයින්ම ජනතාවට ප්‍රිය උපදවන සහ කරුණු රාශියක්ම ජීවිතයට ගත හැකි වැඩසටහනක් බවට පත් වුණා. අපි සූදානම් වන්නේ අද වැඩසටහන සමාප්තියට පත් කරන්නටයි.
පළමු කොටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. මොකද මේ දින වකවානුව හැමෝම Tamanගේ ස්වයං ආරක්ෂාව පිළිබඳව කල්පනා කරන කාලවකවානුවක්. හැම විටකම නිවසේ රැඳී සිටීමට, ගිහි ජනතාව විහාරස්ථානයේ රැඳී සිටීමට භික්ෂුන් වහන්සේ වෙහෙසෙන කැපවෙන කටයුතු කරන කාලවකවානුව. නමුත් එවන් ස්වභාවයක් තිබියදීත් අපේ හාමුදුරන් වහන්සේ මෙවරත් අපේ ඇරයුම පිළිගෙන මේ පවතින සියලුම සෞඛ්‍ය නීති රීති සහ රෙගුලාසි වලට අදාළවම කටයුතු කරමින් හෝ මේ ස්ථානයට වැඩමවීම අපට අපේ හාමුදුරන් ලොකු ශක්තියක්. එය අප බොහොම ගෞරවයෙන් සිහිපත් කරන ස්වර්ණවාහිනිය වෙනුවෙන්. ඒ නිසා වහන්සේට අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පළ කර සිටිනවා වැඩමවීම වෙනුවෙන් අප කෙරෙහි කරුණාවෙන්. පූජ්‍යපාද ශාස්ත්‍රපති දොඩම්පළ රාහුල අපේ හාමුදුරන් වහන්සේට. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අපේ හාමුදුරනේ දැන් වහන්සේමනේ අර දැන් මාස 6කට කලින්නුත් මේ වැඩසටහනේ මෙතුමා පැමිණි වෙලාවේ හිටියේ. දහමෙන් සහ දැනුමින් තවත් මෙතුමා දියුණු වෙලාද කියලා හිතනවා. ඊළඟ සාකච්ඡාවේදී තව කොහොම වේවිද කියලා හිතා ගන්න බෑ. ඇත්තටම අද ඉතාමත්ම හොඳින් ඔබතුමායි කරුණු උදාහරණ උපමා උපමේය සියල්ල සහිතව ගෙන හැරපෑවා හැමෝටම හොඳින්ම දැනෙන හැඟෙන ආකාරයට. ඒ නිසා අද වැඩසටහන සාර්ථක වැඩසටහනක් වන්නට ඔබතුමා මහත් රුකුලක් බවට පත් වූවා. ඒ නිසා අපි ඔබතුමාටත් ස්වර්ණවාහිනිය වෙනුවෙන් සහ මේ නරඹන සමස්ත ජනතාව වෙනුවෙන් අපේ ගෞරවය අපේ ආදරය පුද කර සිටිනවා. අදත් රැ එනම් ප්‍රවෘත්ති වලින් හම්බෙමු නේද? ඒ අතරේදී අප සඳහන් කරන්න අවශ්‍යයි අපි මාතෘකා බවට පත් කරගත්තේ අත්හැරීමමයි ජීවිතයේ අප හුරු කරගත යුත්තේ කියන වග මේ වසංගත සමය තුල අපට හොඳින්ම පැහැදිලි කර දී තිබෙනවා. ඒ නිසායි අපේ මාතෘකා කරගන්නට තීරණය කළේ. කතාවක් තිබෙනවා අත්තටු බර වැඩි නම් යා නොහැක දුර ගමන් කියා. ඒ නිසා බර වැඩි වෙනකොට ජීවිතයේ බොහෝ දෑවලින් අපට නිදහසේ බොහෝ ගමනක් දුරට යන්නට අපහසුයි. ඒ නිසා හැම විටකම සරලවන්න, සැහැල්ලුවන්න, අත්හරින්න ජීවිතයේ එවිට ඔබට හමු වේවි. ඔබට ධර්මීය අනුභවයෙන් යහපතක්ම වන්නට ප්‍රාර්ථනා කරනවා.